හරි මාව ඇහෙනවද ළමයි? මාව ඇහෙනවා කියලා හිතනවා මම. එහෙනම් ආදරෙන් සාදරෙන් පිළිගන්නවා නැවත වාරයක් අපේ ආදරණීය BS තක්සලාව ලංකාවම ආවරණය කරමින් පවත්වන පන්තියට. ඉතින් ළමයි ක්‍රමෙන් අපිත් එක්ක ලංකාවෙම ප්‍රදේශ ආවරණය කරමින් යම් ප්‍රමාණයක් එකතු වෙමින් පවතිනවා. ඉතින් අපි දවසක ලංකාවේ ලොකුම සහ හොඳම ඔන්ලයින් BS පන්තිය බවටත් ඉක්මනින්පත් වෙනවා. ඒක අනිවාර්යයෙන්ම වෙනවමයි නොඅනුමානයි. ඉතින් අපි මේ වෙනකොට ඔන්ලයින් පන්ති ඇතුලේ ෆිසිකල් පන්ති වල නෙවෙයි. දැන් මෙතන ෆිසිකල් කැමති ළමයි දෙතුන් දෙනෙකුටත් මම එන්න කියලා කිව්වා කැමති අයට. මොකද ෆිසිකල් ක්ලාස් වල ළමයි නම් ඉතින් ගොඩක් එන්නේ නැහැ. ඒගොල්ලෝ ෆිසිකලි එන ක්ලාස් වලට විතරයි සම්බන්ධ වෙන්නේ. හරි. එතකොට ඔන්ලයින් පන්ති අපි මේ වෙනකොට ඔයාලට පළවෙනි ව්‍යාපාර පදනම නිබන්ධනය අවසන් කළා. ඊට පස්සේ ව්‍යාපාර පරිසරය නිබන්ධනය අවසන් කළා. ඊට අමතරව අපි ව්‍යාපාර පදනමේ පේපර් එකකුත් ලියුවා. අපි සාකච්ඡාවක් කරන්නේ අද තමයි. එතකොට පේපර් සාකච්ඡාවකුත් අනිවාර්යෙන් යන්න ඕනේ. මොකද විභාගයට ඔයාව සූදානම් කරනවා කියලා කියන්නේ ටියුට් ඉවර කරන එක නෙවෙයි. පේපර් ලියවන්න ඕනේ, ඒව සාකච්ඡා කරන්න ඕනේ. හරි ලස්සන පිළිවෙලකට වැඩ ටික කරන් යන්න ඕනේ. භෞතික පන්ති වල නම් රිවිෂන් පන්තියක් අපි පටන් ගන්නවා ලබන අගෝස්තුවේ. කියන්නේ මේ අගෝස්තු නෙමෙයි ඊළඟ අවුරුද්දේ අගෝස්තු වල රිවිෂන් එක ඒ විදිහටම ඔන්ලයින් පන්ති වලත් අපි ආරම්භ කරන්න බලාපොරොත්තු වෙමින් ඉන්නවා ලබන අගෝස්තු වල. හරි. එහෙනම් අපි වැඩේට බහිමු. මේක මම 2025 කියන්නේ 2025 උසස් පෙළ කරන දරුවන්ට එයාව ඒගොල්ලොන්ව ફોකස් කරලා හදපු පේපර් එකක්. මොකද තාම මේ ලියපු ප්‍රශ්න පත්‍රයක් නෙවෙයි. කියන්නේ මේ ළඟ ලියන්න ඉන්න ලබන මාසේ විභාගෙ ලියන්න ඉන්න අයලා කලට එයාලව ආවරණය කරන්න එයාලට අවශ්‍ය කරන දැනුම දෙන්න එයාලට පළවෙනි පාඩමෙන් හදපු පේපර් එකක් අපි සාකච්ඡාවට නේ වාජනය කරලා බලමු. එහෙනම් ගන්න පේපර් එක මම දවල් දැම්මා. ඔයගොල්ලන්ට print කරගන්න කැමති අය ඉන්නව නම් print කරගන්න පුළුවන්. නැතිනම් මේ බෝඩ් එකෙත් මේක තියෙනවා. හරි. අපි බලමු. මේක මෙහෙම ලියවෙන්නේ නැද්ද මං හිතන්නේ. ලියවෙන්න ගන්න පුළුවන්ද? මෙතනින්ද? මේක වෙන්නේ නැද නේ? මේක home මේකද? හරි. මේක මේ අයියලාගෙන් අහගන්න ඕනේ පුතේ නේ. දැන් හරිද? දැන් ලියන්න පුළුවන් නේ? හරි ලිය වෙනවා. අපි බලමු. වෙන වැඩි කතා අවශ්‍ය නැහැ. වැඩේට බහිමු කෙලින්ම. දැන් මම කල්පනා කරේ මගේ පෙනුම මට මෙතනින් පේනවනේ. කොණ්ඩේ කපලා කරලා දැන් සිඟිති පෙනුමක් තියෙන්නේ. මේ ෂර්ට් එක මැදගෙන මම ඊට කලින් දවසක් පන්තියක් කරා. දැන් අද මම ඒකේ වීඩියෝ එකක් දැක්කා. ඒක දැක්කහම මේ අනිවාර්ය දුකයි මට. ඇයි මගේ ලස්සන මේ හරියට විතර කොණ්ඩයක් තිබ්බා. ඒක නෑ දැන් හුරතල් පෙනුමක් ඇවිල්ලා තියෙනවා. හුරතල් නෑ මම කියන්නේ. අර නාකි පෙනුම ටිකක් ගිහිල්ලා තියෙනවා. හරි වැඩි කතා ඕනේ අපි බලමු. මෙතන මම ප්‍රශ්න ගොඩක් දාලා තියෙනවා. පාස් පේපර් ප්‍රශ්න දාලා තියෙනවා. අනුමාන ප්‍රශ්න දාලා තියෙනවා. කවද මේ දාලා තියෙන්නේ. මෙතන තියෙනවා ඔයාලට උසස් පෙළ ව්‍යාපාර අධ්‍යයනය පේපර් එකේ හැදෙනවා ප්‍රශ්න වර්ග 4ක්. පළවෙනි පේපර් එකේ ප්‍රශ්න වර්ග 3ක් තියෙනවා. ඒ කියන්නේ ෆස්ට් පේපර් එක ඔයාලට එන ෆස්ට් පේපර් එකේ පළවෙනි ප්‍රශ්න පත්‍රය තුල තියෙනවා ප්‍රශ්න වර්ග 3ක්. එකක් තමයි MCQ. හරිද? මොනවද MCQ? කලර්ස් වෙනස් කරන්න පුළුවන් ඇතිනේ. මෙතනින්ද? ඇති. හරි MCQ. ඊළඟට කෙටි හා නිශ්චිත කියලා එනවා පුතා. කෙටි හා නිශ්චිත ප්‍රශ්න කියලා කියන්නේ ඒකෙදි හිස්තැන් පුරවන්න තියෙනවා. ප්‍රශ්නේ සම්පූර්ණයෙන් දීලා නැහැ. ඔයාට තොරතුරක් දෙනවා බාගෙට ෆිල් වෙච්චා. ඔයා එතකොට ඒක සම්පූර්ණ කරන්න තියෙනවා. යාලා දෙන කරුණ සම්පූර්ණ කරන්න තියෙනවා කෙටි හා නිශ්චිත කියලා කියන්නේ. MCQ කියන්නේ හිස්තැන් පුරවන ප්‍රශ්න, කෙටි හා නිශ්චිත ප්‍රශ්න සහ තව තියෙනවා හිස්තැන් පුරවන්න වෙනම ප්‍රශ්න ටිකකුත් තියෙනවා 10ක්. හිස්තැන් පිරවීම සිද්ධ කරන ප්‍රශ්නක් තියෙනවා. එතකොට MCQ 30ක් එනවා. කෙටි හා නිශ්චිත 10ක් එනවා. කෙටි හා නිශ්චිත 10ක් එනවා. එතකොට හිස්තැන් පුරවනවා කියන්නේ ප්‍රශ්නයක් අහලා
හිස්තැන් 4ක් හරි 2ක් හරි දෙනවා ඔයගොල්ලන්ට ඒකේ උත්තර ලියන්න. විශේෂයෙන් හිස්තැන් 4ක් විතර එනවා. ආට පුළුවන් ඒකේ උත්තර ලියන්න. කෙලින්ම ප්‍රශ්නේ අහන නිසා මේ ප්‍රශ්න 10 ලොකුවට අමාරුවක් නෑ. මෙන්න මේ කෙටි හා නිශ්චිත කියන ටික තමයි ටිකක් ඔයාලට සංකීර්ණ වෙන්නේ. හේතුව මොකද ඒකේ අහන දේ සම්පූර්ණ නෑනේ. හිස්තැන පිරෙව්වහම තමයි අහන දේ සම්පූර්ණ වෙන්නේ. හරිද? මේක තමයි ෆස්ට් පේපර් එක. ඒතකොට ෆස්ට් පේපර් එක වලට පේනවා. ෆස්ට් පේපර් එක වලට පේනවා මොකක් වෙනවද? ප්‍රශ්න 50ක් තියෙනවා. ඒ කියන්නේ MCQ 30යි, කෙටි හා නිශ්චිත 10යි, තනිකර හිස්තැන් පුරවන ප්‍රශ්න 10යි 50ක් තියෙනවා. මේ එකකට ලකුණු 2 ගානේ හම්බ වෙනවා උතේ. එකකට 2 ගානේ ප්‍රශ්න 50යි වාට හම්බ වෙනවා ලකුණු 100ක්. ලකුණු කීයක්ද? ලකුණු 100ක් හම්බ වෙනවා. අද පොඩ්ඩක් ඩිස්ප්ලේ එක නෙවෙයිනේ අපි දාගෙන ඉන්නේ නේද? තාක්ෂණයට තාම එච්චර හුරු නෑ. 2 වැඩි කිරීම 50 සමානයි ලකුණු 100ක් ඔයාලට හම්බ වෙනවා. හරි. ඊට පස්සේ දෙවෙනි පේපර් එක. මේ ෆස්ට් පේපර් එකනේ. මේක ෆස්ට් පේපර් එක. සෙකන්ඩ් පේපර් එක හැදෙනවා ඔයාට රචනා ප්‍රශ්න. අර ඔයා කියන්නේ උත්තර ලියන ප්‍රශ්න. ඔයා අකුරු ගොඩාක් ලියලා කරුණු ගොඩාක් ලියන ප්‍රශ්න ටික තියෙන රචනා ප්‍රශ්න. රචනා ප්‍රශ්න ඔයාට ලැබෙනවා. ඒකේ එක කොටස කියලා ඔයාට ප්‍රශ්නාංක 1 2 3 සහ 4 මේ ටික හැදෙනවා ඔයාට 12 ශ්‍රේණියෙන්. හරි? ප්‍රශ්න 1 2 3 4 ප්‍රශ්න ටික හැදෙනවා 12 ශ්‍රේණියෙන්. ඊට අමතරව පුතා දෙවෙනි ඒ කියන්නේ සෙකන්ඩ් පේපර් එකේ පළවෙනි කොටසට එනවා 1 2 3 4 කියලා ප්‍රශ්න 4ක්. සෙකන්ඩ් පේපර් එකේ ඒ කියන්නේ දෙවෙනි පේපර් එකේ දෙවෙනි කොටසක් කියලා එකක් තියෙනවා. ඒ දෙවෙනි කොටසෙත් තියෙනවා යාට ප්‍රශ්නාංක 5 6 7 සහ ප්‍රශ්නාංක 8 කියලා 4ක්. ඕක 13 ශ්‍රේණියෙන් තමයි හැදෙන්නේ. 12 ශ්‍රේණිය 13 ශ්‍රේණිය කියන දෙකෙන් ප්‍රශ්න 4 ප්‍රධාන රචනා ප්‍රශ්න 4 වට එනවා. එතකොට ඔයාලට හම්බ වෙනවා මේකෙන් මේ එක කොටසකින් කියන්නේ මේ මෙතන එක කොටස මෙතන දෙක කොටස කියලා දෙකක් තියෙනවනේ මේ කොටස් දෙකෙන් එක කොටසකින් අවම ප්‍රශ්න දෙකක් වෙන්න අවම ප්‍රශ්න 5කට උත්තර ලියන්න ඕනේ. ඒ කියන්නේ එකකින් අඩුව දෙකක් තෝරගන්න වෙනවා. කොහොම හරි ප්‍රශ්න 5ක් ලියන්න ඕනේ. ඒ කියන්නේ එක කොටසකින් දෙකක් තෝරගන්නකොට ඔයා අනිත් කොටසින් ප්‍රශ්න 3ක් තෝරගන්න ඕනේ. එතකොට ඔක්කොම ප්‍රශ්න 5කට ඔයා උත්තර ලියනවා. එක ප්‍රශ්නයකට ලකුණු හම්බ වෙනවා 20ක් 20 ගානේ 5ක්. එතන ලකුණු 100යි. එතන 100යි මෙතන 100යි ලකුණු 200යි. ඔය 200 එකතු කරලා එක දෙකට බෙදලා තමයි 100ට කන්වර්ට් කරලා ඔයාට ලකුණු හම්බ වෙන්නේ A level paper එකේ. එහෙනම් ඔයාට ආකෘතිය ගැන අදහසක් ආවා කියලා මම හිතනවා. පළවෙනි ප්‍රශ්න පත්‍රයේ MCQ 30 කෙටි නිශ්චිත 10 සහ හිස්තැන් පුරවන 10ක් එනවා. එතන ලකුණු ඔයාට දෙක ගානේ 50ට ලකුණු 100ක් හම්බ වෙනවා. රචනා ප්‍රශ්න ඔයා තෝරගෙන ඔක්කොම 5ක් ලියන්න ඕනේ. ඒ 5ට 20 ගානේ 100ක් හම්බ වෙනවා. ඔය පේපර් දෙකට තමයි ලකුණු 200න් හම්බ වෙන්නේ. ඒක 100ට කන්වර්ට් කරලා ගන්න පුළුවන්. හරි එහෙම තමයි ඔයාගේ A level result එක එන්නේ. හරි. ඔන්න එහෙනම් ප්‍රශ්න හැදෙන විදිය කිව්වා. ඕකේ. ප්‍රශ්න හැදෙන විදිය සහ ලකුණු ලැබෙන විදිය තමයි ඔය කිව්වේ. එහෙනම් අපි පළවෙනි ප්‍රශ්න පත්‍රයට යමු. පළවෙනි ප්‍රශ්නෙට යමු. මේකේ තියෙන RMT1 අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාග 2025 ව්‍යාපාර අධ්‍යයනයේ එක පාඩම ව්‍යාපාර පදනම පළවෙනි පාඩම. ඒතකොට විෂය අංකය තමයි ඔයාගේ කටේ තියෙන දත් ප්‍රමාණය කියලා මම කියලා තියෙනවා. විෂය අංකය 32. S කියන්නේ ඔයාගේ මීඩියම් එක සිංහල මාධ්‍ය සිංහල නිසා 1 32S1 කියන්නේ ෆස්ට් පේපර් එක. අර ප්‍රශ්න 50 පේපර් එක. ඊළඟට 32S2 කියන්නේ සෙකන්ඩ් පේපර් එක. ඔන්න ඔය පේපර් දෙක තමයි ඔයාට විභාගයට මුහුණ දෙන්න තියෙන්නේ. මෙතන ගහලා තියෙනවා 32S1 and 2. මේකේ තියෙනවා එක දෙක දෙකටම අදාළ ප්‍රශ්න යොමු කරලා ඇතුළත් කරලා තමයි මම හදලා තියෙන්නේ. හරිද? පුංචි මලිත් එහෙම ඉන්නවනේ දම්සිත්. අද දේශාන් එහෙම නැහැ. අපේ ආරච්චි කට්ටුවේ දේශාන්, පුත්තලමේ දේශාන් කරන්ට් එක නැති කතාවක් මට මෙසේජ් එකක් දාලා තිබ්බා. රෙකෝඩින් එක හරියා බලයි. අපි යමු එහෙනම් මිනිස් අවශ්‍යතා සහ උවමනා වෙන්වෙන්ව හඳුනාගත හැකිය. මිනිස් අවශ්‍යතා උවමනා වෙන්වෙන් වශයෙන් හඳුනා ගන්න පුළුවන්. අවශ්‍යතා
පමණක් අන්තර්ගත වන්නේ මොන උත්තරේද? සරලව ප්‍රශ්නයක් මේවා අපි වෙලා ගන්න නැතුව ඉක්මනින් ඉවර කරමු. පළවෙනි ප්‍රශ්න 20 තමයි මම වැදගත්ම කියලා සලකන ප්‍රශ්න 20. ඒක තමයි වාට මේ වෙලාවේ සාකච්ඡා කළ යුතුම ප්‍රශ්න ටික. රචනා ප්‍රශ්න නම් ඉතින් කොහොමත් ප්‍රශ්නය අහනවා ඒකට අදාළ උත්තර ලියනවා. ඒක කරුණු වශයෙන් වෙන් කරලා ලියන්න ඕනේ. අපිට අවුරුදු දෙකක් තියෙනවා. මේ දෙක ඇතුළත රචනා ප්‍රශ්න පත්‍රය කියන එක නම් ලොකු දෙයක් නෙවෙයි. මොකද අපි ඉගෙන ගන්න දේ අපිට හරියට ගොනු කරලා ලියන්න විතරයි තියෙන්නේ. මෙන්න මේ කෙටි ප්‍රශ්න පත්‍රය තමයි වැඩිම අවධානයක් යොමු කරන්න ඕනේ. ඒක තමයි බිස්නස් වල ලංකාවේ ටිකක් ළමයිට ලකුණු අඩු වෙන ප්‍රශ්න පත්‍රයේ පළවෙනි පේපර් එක. හරි. එහෙනම් මේක අහන අවශ්‍යතාව විතරක් ඇතුළත් උත්තරේ මොකක්ද කියලා පළවෙනි එක අපි බලමු. ආහාර වාතයේ ජලයේ වින්දනය. දැන් සමහර අය හිතනවා අවශ්‍යතා කිව්වහම ආහාර ඇඳුම් නිවාස අධ්‍යාපනය නේ සෞඛ්‍ය ආරක්ෂාව ප්‍රවාහනය sannivedanaya ආදරය විනෝදය වගේ දේවල් විතරයි කියලා. එතකොට පුතා දැන් ජලය වගේ දේවල් වාතය වගේ දේවල් අපිට ජීවත් වෙන්න අනිවාර්යෙන් ඕනමද නැද්ද? ඕනමයි. ඒවා සිලබස් එකක වෙනම ඔයාට ජලය යනු අවශ්‍යතාවයක කියලා කොහෙවත් කතා කරන්නේ නැහැ. වාතය යනු අවශ්‍යතාවයක කියලා කොහෙවත් සිලබස් එකේ වෙනම මෙහෙමයි කියලා පොයින්ට් එකක් නැහැ. ඇයි? මොකද පුතා වාතය කියන එක කොහොමත් අපි ගන්නවා. ජලය කියන එක කොහොමත් අපි ජීවත් වෙන්න ගන්නවා. ඒක සරල ප්‍රශ්නයක්. එක වසරේ ළමයෙක්ගෙන් ඇහුවත් ඒගොල්ලෝ දන්නවා වාතය ජලය කියන්නේ මොනවද කියලා. හරි. ඊට සාමාන්‍ය දැනීමක් ඔයා චෙක් කරන්න ඕන. ඔයාගේ චෙක් කරන්න ඕන හින්දා ඔන්න මම දාලා තියෙනවා ඒකට. මොනවද? වාතය ජලය කියන දේවල්. එතකොට පුතා ඔයා හරි ඒවා මාක් කරගන්න. මේ උත්තරේක ඔයාට ලේසිම ක්‍රමය තමයි MCQ දැන් පළවෙනි ප්‍රශ්නේ ඉන්නේ. පුතා මෙතන තියෙන උත්තර පහක්. 1 2 3 4 5 කියලා පහක් තියෙනවනේ. මෙතන හරි උත්තර තියෙන්නේ 1යි. අනිත් උත්තර 4ක්ම වැරදිනේ. බොහෝ විට උත්තර 4ක්ම වැරදි. එක උත්තරේ තමයි හරි. සමහර වෙලාවට හරි උත්තර දෙකක් එන වෙලාවල් තියෙනවා නැත්te නෑ. නමුත් උත්තර 4ක්ම වැරදි වෙනවනේ. ඒතකොට ඔයාට ලේසි වෙන්නේ හරි එක උත්තරේ තෝරන එකද වැරදි 4 තෝරගන්න එකද? වැඩියෙන් තියෙන වැරදි ඒවනේ. වැරදි උත්තර ටික අයින් කරන එක ලේසි. එනවා වැරදි උත්තර බල බල ඒවා අයින් කරගන්න. එතකොට ඔයාට නිකම්ම හරි උත්තරයක් ඉතිරි වෙනවා. ඒක තමයි MCQ කරන්න හොඳම ක්‍රමය. හරිද පුංචි මලිත්? අපි එනවා ඊට පස්සේ ආහාර කියන්නේ අවශ්‍යතාවයක්ද? ඔව්. වාතය ඔව්නේ අනේ. ජලය ඔව් ඔව්. වින්දනය කියන්නේ විනෝදේ. ඔව්. අපි සතුට විනෝද වෙනුවෙන් තමයි මේ හැමදේම විනෝදය කියන එක තමයි වින්දනය කියන්නේ. එහෙනම් උත්තරේ පළවෙනි එක තමයි එහෙම ගන්න එපා. අනිත් ඒවත් කියවන්න. අපි බලමු අනිත් ඒවා දැන් වැරදි උත්තර වෙන්න ඕනේනේ. ඒවා අයින් කරන්න පුළුවන්ද කියලා අපි බලමු. ආහාර අවශ්‍යතාවයක්, නිවාස කියන අවශ්‍යතාවයක්, ඇඳුම් කියන්නේ අපිට අවශ්‍යතාවයක්, මෝටර රථයේ අවශ්‍යතාවයක්ද? නෑ. එහෙනම් මෝටර රථේ ගාවින් චූටි කතිරයක් දාගන්නකෝ. මම හිතනවා මේක print කරගෙන ඇති කියලා. උමනාව තියන අය ඉන්නව නම් මේක print කරගෙන ඇති. එහෙනම් චූටි කතිරයක් දාන්න දෙවෙනි උත්තරේ මෝටර රථේ ගාවින්. ඊළඟට අධ්‍යාපනයේ අවශ්‍යතාවයක්, ඇඳුම් අවශ්‍යතාවයක්, ඊට පස්සේ ජලය අවශ්‍යතාවයක්, බත් කියන එක අවශ්‍ය නැහැ නේ. උමනාවක් නේ. අපිට ආහාර අවශ්‍යයි තමයි. හැබැයි බත් කියන එක අවශ්‍ය නැහැ. ඒ වෙනුවට අපිට ආහාර ඕන තරම් තියෙනවනේ. බත්ම ඕනේ නෑ ජීවත් වෙන්න. එහෙනම් බත් කියන එකට කතිරයක් දාන්න. ඊළඟට ප්‍රවාහනය, අධ්‍යාපනය, ඊට පස්සේ විදුලිය, වින්දනය, වින්දනය ගන්න පුළුවන් විදුලිය කියන එකට කතිරයක් දාන්න. නිවාස sannivedana විදුලියට කතිරයක් දාන්න. දැක්ක නේද? අපිට උත්තර 4ක් කෙලින්ම අයින් කරගන්න හැකියාව තියෙනවා. හරිනේ. උත්තරේ නම් 1. උත්තරේ 1 ගෙදරදි කරපු අය ඉන්නව නම් හරියක් දාගන්න. ඕකේ. ඊට පස්සේ අංක 2ට එනවා. අප සැමට අවශ්‍යතා වුමනා තියෙනවා. කෙසේ වුවද සාමාන්‍යයෙන් අපගේ උවමනා අපගේ අවශ්‍යතා ඉක්මවයි. අපගේ උවමනා අවශ්‍යතා ඉක්මවයි. අපගේ උවමනා කෙලවරක් නැහැ. හරි. මේ දෙකම හරි. මූලික අවශ්‍යතා පමණක් ඉටු කර ගැනීමෙන් ජීවත් වෙන්න පුළුවන්. ප්‍රශ්නයක් නෑ. අපිට කාලා බීලා ඇඳලා ඉන්න පුළුවන්. ඒක ප්‍රශ්නයක් නැහැ. ජීවත් වෙන්න බැරි කමක් නැහැ. නොමැරි ඉන්න පුළුවන්. අපගේ උවමනා පැන නගින්න අවශ්‍යතාව වලින් ඔව් ඒකත් ප්‍රශ්නයක් නෑ. ඉහත සියල්ලම නිවැරදි. ඔව් උත්තරේ එහෙනම් ඉහත සියල්ලම නිවැරදි. ඕගොල්ලෝ ප්‍රශ්නේ අනිවාර්යෙන් දෙපාරක් කියවන්න. ප්‍රශ්නේ සහ උත්තර දෙපාරක් අනිවාර්යෙන්ම කියවන්න ඕනේ. උත්තරය 5. උත්තරේ මොකද්ද? 5. තුන්වෙනි එකට එන්න. අවශ්‍යතා උවමනා අතර මෙතනක් තියෙනවා හොඳේ. දැන් අන්න කොහොමද ඒක අයින් කරන්නේ අපි? කොහොමද?
දැන් කාට හරි හදිස්සිය print කරගන්න බැරි වුණා නම් කියලා තමයි මම මේ පෙන්නන්නේ හොඳේ. ඔන්න බෝඩ් එකේ තියෙනවා. බෝඩ් එකේ තියෙනවා බලමු. අවශ්‍යතා සහ උවමනා අතර ප්‍රධාන වෙනස දැක්වෙන ප්‍රකාශය. මේ අවශ්‍යතා උවමනා අතර ප්‍රධාන වෙනස දැක්වෙන ප්‍රකාශය තෝරන්න. හරි. අවශ්‍යතා සහ උවමනා අතර ප්‍රධාන වෙනස. අපි බලමු. අවශ්‍යතා පොදු වන අතර උවමනා අත්‍යවශ්‍ය වේ. දැන් මෙතන ඔයාලට පේනවා. හරි. ඔයාලට පේනවා අවශ්‍යතා පොදුයි කියන එක හරිනේ. ඒක ඕකේ. උවමනා අත්‍යවශ්‍ය නැහැනේ. අන්න දැක්කනේ. වැරදි උත්තරයක් නේ. ඒකට ඒක ගන්න බෑ. අවශ්‍යතා ද්විතීක වන අතර උවමනා ප්‍රාථමික නෑ. අවශ්‍යතාවනේ මුලින් හටගන්නේ. එයා තමයි ප්‍රාථමික ප්‍රථමව හටගන්නේ. වැරදි. මේකත් වැරදි. මේකත් වැරදි. අවශ්‍යතා පොදුයි. ඒක හරි. උවමනා සීමිතයිද නෑනේ. අන්න එතන වැරදිනේ. ඒ නිසා ඒ උත්තරේ ගන්න බෑ. අවශ්‍යතා පොදුයි ඒක ඕකේ. උවමනා විවිධයි. ඒකත් හරි. ඊට පස්සේ අවශ්‍යතා අසීමිතයි වැරදිනේ. උවමනා විවිධයි. උවමනා විවිධයි කියන එක හරි. අවශ්‍යතා සීමිත නැහැ. එතකොට උත්තරවල වලට පේනවද මෙතන අහන්නේ උවමනා අවශ්‍යතා සහ උවමනා අතර මේ මොනවද අනේ? මොකද්ද බටන් එකක් ඇවිල්ලා තියෙන්නේ? මේ බටන් එක මොකක්ද? ඒක තියෙනවද? හරිද? එතකොට එහෙනම් පේනවා අවශ්‍යතා උවමනා අතර ප්‍රධාන වෙනස. අවශ්‍යතා උවමනා අතර ප්‍රධාන වෙනසක් තියෙන්නේ මොකද්ද කියලා. එතකොට වලට පේනවා ප්‍රධාන වෙනස්කම හරියටම දෙකේම වෙනස්කම පැහැදිලිව තියෙනවා හතරවෙනි උත්තරේ. මොකේද පුතේ? හතරවෙනි උත්තරේ මේ. මෙතනත් හරි මේකත් හරි. දැන් අනිත් ඒවා වැරදි හරි වැරදි ඔහොමනේ තියෙන්නේ. එහෙනම් ප්‍රධාන වෙනස්කම් දෙක ලස්සනට දෙකේම තියෙනවා උත්තරය 4. හරිනේ. ඊළඟට එනවා හතරවෙනි එක අවශ්‍යතා සහ උවමනා සම්බන්ධයෙන් වැරදි ප්‍රකාශය. මේ නිතරම බේසික් මාක් කරන්න. පේපර් එක ළඟ තියෙනවා නම් ඔයා රතු පෑන හරි පාට පෑනක් මොකක් හරි අරගෙන අහන ප්‍රශ්නේ මාක් කරන්න බේසික් මේ වැරදි ප්‍රකාශය. වැරදි එකනේ අහන්නේ බේසික් එක. බලමු වැරදි ඒවා. අවශ්‍යතා උවමනා ඇතිවන්නේ මිනිසාට ජීවත් වීමටය. අවශ්‍යතා උවමනා තියෙන මිනිසුන්ට ජීවත් වෙන්නනේ. හරි. තරගකාරී ලෙස ව්‍යාපාරිකයන් උවමනා නිර්මාණය කරමින් සිටී. තරගකාරී ලෙස ව්‍යාපාරිකයන් උවමනා නිර්මාණය කරයි. ඔව් ව්‍යාපාරිකයෝ උවමනා හදනවා. අලුතෙන් හදනවා. අවශ්‍යතා තෘප්තිමත් වන විට උවමනා යටපත් වේ. අවශ්‍යතා තෘප්තිමත් වෙනකොට අවශ්‍යතාවයන් ඉටු වෙනකොට උවමනාවන් යටපත් වෙනවා කියලා කියන්නේ පුතේ. ඒ කියන්නේ අවශ්‍යතාවයන් අපේ ඉටු වෙනකොට තෘප්තිමත් වෙනකොට උවමනා ටික යටපත් වෙනවා. කියන්නේ දැන් අපි ආහාර ඉටු කරගන්නකොට අපේ අවශ්‍යතාවයක් විදියට ආහාර ඉටු කරගන්නකොට අර බත් කියලා හට ගන්නා පිට්ටු කියලා හට ගන්නා ඒ උවමනාවන් යටපත් වෙනවා කියලා කියනවා. ඒකට දැන් හරියනේ දැන් අපි බත් කනවා බත් කෑවහම උවමනාවන් හට ගන්න නැද්ද? හැබැයි මෙහෙම දෙයක් තියෙනවා. දැන් මේ අවශ්‍යතාවය තෘප්තිමත් වෙන්නේ උවමනාවක් ඉටුවීමක් මගින්. උවමනාවක් මොකක් වීම මගින්ද? ඉටුවීම මගින්. ඊට පස්සේ බලන්න අවශ්‍යතා නිසා උවමනා හටගනී. අවශ්‍යතා නිසා උවමනා හට ගන්නවද නැද්ද? අවශ්‍යතා නිසා උවමනා හට ගන්නවා. හරි. උවමනා සියල්ල අත්‍යවශ්‍ය නොවුවද? උවමනා සියල්ල අත්‍යවශ්‍ය නොවුවද? අවශ්‍යතා සියල්ල අත්‍යවශ්‍ය. ඔව් අවශ්‍යතා අත්‍යවශ්‍ය. මෙන්න මෙතන වට පෙවුණනේ කියවනකොටම ප්‍රශ්නයක්. හරි. එතකොට මේ ප්‍රශ්නය අහනවා අවශ්‍යතා සහ උවමනා සම්බන්ධයෙන් වැරදි ප්‍රකාශයක් නේ. මෙතන ඔයා මට කියන්න හරි උත්තරනේ වැඩිපුර තියෙන්නේ. වැරදි ප්‍රකාශනේ අහන්නේ. එහෙනම් හරි උත්තර 1 2 3යි 4ක් තියෙනවා මෙතන. අවශ්‍යතා තෘප්තිමත් වෙනකොට උවමනා යටපත් වෙනවා. ඒ කියන්නේ අවශ්‍යතාවයන් මොකක් හරි ආහාර කියලා එකක් ඉටු වෙනකොට බත් කඩල පිට්ටු වගේ උවමනාවක් කියන එකක් හටගන්න නැතුව ඉන්නවා කියලා එකක් ඒක නිකන් හරි අවුල් නේද? මොකද අවශ්‍යතාවය කියන එක ඉටු වෙන්නේ උවමනාවක් මගින්නේ. නේ ආහාර අවශ්‍යතාවය තියෙනවා ඒක ඉටු වෙන්නේ උවමනාවක් මගින්නේ. උවමනාව අපි හිතමු වඩේ එකක් අපි හිතමු ඇපල් ගෙඩියක් අපි කියමු පැපොල් ගෙඩියක්. ඒ පැපොල් ගෙඩිය කියන උවමනාවෙන්නේ අවශ්‍යතාවය තෘප්තිමත් වෙලා යන්නේ. පැහැදිලිද? හරි. එහෙනම් අපිට උත්තරය ගන්න පුළුවන් කෙලින්ම 3 කියලා. හරිද? 3 කියලා ගන්න පුළුවන්. එතකොට එනවා පස්වෙනි එක. හරි මෙතනින්. මේ මුලට ගන්න. මෙහි මුලට ගන්න බෑනේ.
මේක අයින් කරලා ගන්න ඕනේ. හරි කවන්නේ. ඔකත් ඔහොම ගමු. පහත සඳහන් දෑ අතුරින් උවමනාවක් මේවා සරල ප්‍රශ්නනේ පුතේ. උවමනාවක් කියන්නේ මොකද්ද? බේසික් මාක් කරන්න. හරි? මාව ඇහෙනවද මලිත් පුංචි මලිත්? මාව ඇහෙන්නේ නැත්තම් කියන්න ඕනේ හොඳේ. හරි එතකොට මෙතන පේනවා පහත සඳහන් දේ ඇතුලේ උවමනාවක් ලෙස පිළිගත හැක්කේ මොකද්ද? උවමනාවක් ලෙස පිළිගත හැක්කේ මොකද්ද? ආහාර පාන කියන්නේ අවශ්‍යතා. ඇඳුම් පැළඳුම් කියන්නේ අවශ්‍යතා. නිවාස කියන්නේ අවශ්‍යතා. ආරක්ෂාව කියන්නේත් අවශ්‍යතාවයක්. බත් කියන්නේ අවශ්‍යතාවයක් නෙවෙයි. එහෙම ආහාර අවශ්‍යතාවය ඉටු කරගන්නා එක උවමනාවක්. උත්තරේ එහෙනම් මොකද්ද? පහබත්. හරි පහබත්. chat එකට මොන හරි ආව. කොහොමද chat එක ගන්නෙ මල්ලි? අන්න චුට්ටක් කරන් දෙන්න මට chat එක. පොඩ්ඩක් ඉන්න පුතා. හරි ඊළඟ එකට අපි යමු. එහෙනම් මේක මෙහෙම උඩට යවමුනේ. හරිනේ? හරි හරි. ඇහෙනවා කියලා දාලා තියෙනවා. හරි. දැන් මේක print කරගත්තද ඔයගොල්ලෝ පුතේ? දැන් මම නම් මේ print කරන් ආව එකක්. හරි? මොකද මේ බෝඩ් එකේ මෙහෙම කරනවා කියලා එකක් මම අදහස් කරන් හිටියේ නෑ. ඇත්තට මේක තව කෙලින් කරන්න බැරිද මල්ලි නිකන්? කැමරාව එකක් තියෙන අර බෝඩ් එක ඇදට නේද? අන්න හරි. මම පේන්නේ නැද්ද පාර? මට වැහෙනවද? හොඳයි. හරි 6 වෙනි එකට අපි යමු. 6 වෙනි ප්‍රශ්නේ මෙතන තියෙනවා. අවශ්‍යතාව උමනා සම්බන්ධයෙන් නිවැරදි ප්‍රකාශය තෝරන්න. නිවැරදි ප්‍රකාශය තෝරන්නලු අපි පෑන ගමු. මෙන්න අවශ්‍යතාව උමනා සම්බන්ධයෙන් අහන්නේ නිවැරදි ප්‍රකාශ. මෙතන මේ නිවැරදි කියලා තියෙන්නේ. හොඳයි. ඒකට යටින් තියෙන නිවැරදි කියන එක. නිවැරදි ප්‍රකාශය තෝරන්න. අපි බලමු. පුද්ගල ආදායම රුචිකත්වය සමාජය යන කරුණු මත අවශ්‍යතා වෙනස් වුවද උවමනා පොදුවේ සපුරා ගනී. මේ අවශ්‍යතා වෙනස් වෙනවා කියන එක වැරදිනේ පුතා. අවශ්‍යතා වෙනස් වෙනවා කියන එක කෙලින්ම වැරදිනේ. අපිට තේරෙනවනේ අවශ්‍යතා ගත්තොත් වෙනස් වෙන්නේ නැහෙනේ. මාව පේන්නේ නැත්තම් කියන්න හොඳේ. ආහාර සඳහා බත් පාන් ආදී ඉදියාපනේ ආහාර සඳහා බත් පාන් ඉදියාප වැනි අවශ්‍යතා තුලින් බඩගින්න නැමැති උවමනාව සපුරා ගනි. මොකද්ද කියන්නේ? ආහාර සඳහා බත් පාන් ඉදියාප වැනි ආහාර සඳහා බත් පාන් ඉදියාප වැනි අවශ්‍යතා තුලින් බඩගින්න නැමැති උවමනාව සපුරා ගන්න පුළුවන්. මොකක්ද ඒ කියන්නේ? ආහාර සඳහා බත් ඉදියාප වගේ දේවල් පාවිච්චි කරන්න පුළුවන්. ඒක හරි. හරිද? ඊට පස්සේ ආහාර සඳහා බත් පාන් ඉදියාප පාවිච්චි කරන්න පුළුවන්. අවශ්‍යතා තුලින් බඩගින්න නැමැති. හරි? උවමනාව සපුරා ගනී. එක තව චුට්ටක් හරියන්න ඕන හරියටම ටයිප් වෙනකොට. හරිද? ආහාර සඳහා බත් පාන් ඉදියාප වැනි අවශ්‍යතා තුලින් බඩගින්න නැමැති උවමනාව සපුරා ගනී. බඩගින්න නැමැති උවමනාව සපුරා ගනී කියලා කියනවා. බඩගින්න නැමැති උවමනාවක් සපුරා ගන්නවා කියලා කියනවා. ආහාර සඳහා බත් ඉදියාප වැනි දේවල් යොදා ගන්නවා කියලා කියනවා. ඒක හරි. ආහාර සඳහා බත් පාන් ඉදියාප යොදා ගන්න පුළුවන්. හරි. එතරම්දී ආහාර කියන අවශ්‍යතාවය ඉටු වෙනවා. එතකොට බඩගින්න නැමැති උවමනාව සපුරා ගනී. බඩගින්න නැමැති උවමනාව සපුරා ගනී කියලා එකක් කියනවා. හරි. බඩගින්නක් කියන්නේ ආහාර කියන අවශ්‍යතාවය ලැබුණේ නැති නිසා දැනෙන අඩුපාඩුවක්. හරි ඔහොම තියන්නේ ඒක. මේ ගවුම් හොඳේ. ගවුම් සාරි කලිසම් වැනි අසීමිත අවශ්‍යතා ගවුම් සාරි කලිසම් වැනි අසීමිත අවශ්‍යතා ප්‍රමාණයක් තිබුණද ඇඳුම් පැළඳුම් නිවාස ආදී වශයෙන් උවමනා ප්‍රමාණයක් ඇත. ගවුම් සාරි කලිසම් වැනි අසීමිත අවශ්‍යතා නෑනේ. මේවා උවමනානේ. ගවුම් සාරි කලිසම් මේවා කියන්නේ උවමනානේ. හරි එතනම වැරදිනේ. හරි එතකොට පුතා ඇඳුම් පැළඳුම් නිවාස ආදී වශයෙන් උවමනා ප්‍රමාණයක් ඇත කියලා කියනවනේ. හරි මෙතන කියනවා ඇඳුම් පැළඳුම් නිවාස වගේ උවමනා. ඒකත් වැරදිනේ. උවමනා නෙවෙයිනේ. ඊළඟට බත් නැමැති උවමනාවට පාන් නැමැති උවමනාව යොදාගත්තද? බත් නැමැති උවමනාවට බත් කියන්නේ උවමනාවක්. ඒක හරි. ඒක හරි. බත් නැමැති උවමනාවට පාන් නැමැති උවමනාව යොදාගත්තද? හරිනේ. බත් කියන්නේ උවමනාවක්. මට බත් කන්න ඕනේ. ඒ වෙනුවට ඒකට පාන් කියන උවමනාව යොදාගත්තද? ඒක හරි. ආහාර නැමැති අවශ්‍යතාවයට
ඒකත් හරි. ආහාර කියන අවශ්‍යතාවයනේ. ආහාර නැමැති අවශ්‍යතාවයට විකල්ප ලෙස ඇඳුම් නැමැති අවශ්‍යතාවය යොදා ගන්න බෑ. හරිනේ. බත් කියන උවමනාව ඉටු කරගන්න අපිට පාන් යොදා ගන්න පුළුවන්. පාන් උවමනාව යොදා ගන්න පුළුවන්. ඒක හරිනේ තේරෙනවනේ. හැබැයි ආහාර කියන අවශ්‍යතාවයට ඇඳුම් ඇඳලා හරියන්නේ නැහනේ. නේ? ඇඳුම් කියන අවශ්‍යතාවය යොදා ගන්න බෑනේ. පැහැදිලිද? එතකොට මෙතන කියනවා බත් නැමැති උවමනාවට පාන් නැමැති උවමනාව යොදාගත්තද ආහාර නැමැති අවශ්‍යතාවයට විකල්පයක් ලෙස ඇඳුම් නැමැති අවශ්‍යතාවය යොදා ගන්න බෑ. එයා කියන කතාව හරි. ඒක හරි. අපි ඔහොම තියමු පැත්තකින්. අවශ්‍යතා බිහි කිරීම සඳහා ව්‍යාපාරිකයන් අතර විශාල තරගයක් ඇත. අවශ්‍යතා බිහි කරන්න නෙමෙයි පුතා, උවමනා බිහි කරන්න තමයි ව්‍යාපාර අතර තරගයක් තියෙන්නේ. මොකද අවශ්‍යතා කොහොමත් අපිට තියෙන එකම සෙට් එක. ඒක ඉටු කරන්න විවිධ උවමනාවන් ව්‍යාපාරිකයෝ නිර්මාණය කරනවා. ඒතකොට ඒක ගන්නත් බෑ. එහෙනම් උත්තරයක් පැහැදිලිව අපිට ආවා. 4 උත්තරේ. ඔයාලට තේරුණා මෙතන ආහාර සඳහා බත් ඉදියාප වගේ දේවල් පාවිච්චි කරා කියන එකත් කිව්වා. බඩගින්න කියන උවමනාව සපුරා ගැනීම කිව්වම ඔයාලට තේරුණානේ එතන ඒක හරි අසම්පූර්ණයි කියලා. එහෙනම් කෙලිම උත්තරේ ගන්න පුළුවන් ඔයාලට 4. උත්තරය 4. ඊළඟට 5. සෝරි 5 නෙවෙයි 7 නේ. යම් භාණ්ඩයකට හෝ සේවාවකට ඇති ඉල්ලුම රඳා පවතින්නේ. යම් භාණ්ඩයකට හෝ සේවාවකට ඇති ඉල්ලුම ඉල්ලුමක් හැදෙන්නේ. මේක ඉකෝන් වල ප්‍රධාන මාතෘකාවක් විදියට තියෙනවා. ඉල්ලුම හටගන්නේ මොකක් එක්කද? පුතේ ඔයා ඉල්ලුම් කරන්නේ යම් කඩේ තියෙන බඩු ටිකක් ඉල්ලුම් කරන්නේ මොකක් එක්කද? හිතන්න කඩේ තියෙන පාන් ගෙඩියක් ඔයා ඉල්ලනවනේ ගිහලා මට දෙන්න කියලා. ඒක ඉල්ලුම. ඒ ඉල්ලුම ඩිමාන්ඩ් එකක් හැදෙන්නේ කොහොමද? ඔයාට පාන් කන්න ඉස්සෙල්ලම උවමනාවක් නැත්තම් කැමැත්තක් තියෙන්න ඕනේ. පාන් කන්න ඕනේ. හරි. පාන් කනවා. කැමැත්ත උවමනාව තිබුණට වැඩකුත් නැහැ. පාන් කන්න ඔයා ගාව සල්ලි තියෙන්න ඕනේ. ඒ කියන්නේ ක්‍රය ශක්තිය නැත්නම් හැකියාවක් ඔයාට තියෙන්න ඕනේ. මිලදී ගැනීමට හැකියාව තියෙන්න ඕනේ. පාන් ඕන වුණාට හැමෝම පාන් කන්නේ නැත්තේ සමහර විට එයාට සල්ලි නැති නිසා. කැමැත්ත තිබුණට BMW එකක් ගන්නෙ නැත්තේ සල්ලි නැති නිසා. අන්න ඒ වගේ කැමැත්ත විතරක් තිබුණට අපි ඒක ඉල්ලුම් කරන්නේ අපිට ඒකට හැකියාවක් එකතු වෙන්න ඕනේ. එහෙනම් අපේ කැමැත්තයි ක්‍රය ශක්තියයි නැත්තම් මිලදී ගැනීමේ හැකියාව එකතු වුනහම තමයි ඉල්ලුමක් ඒක සඵල ඉල්ලුමක් බවට පත් වෙන්නේ. බලමු. රජයේ නීති රීති හා භාණ්ඩවල මිල ගණන් මතය. කියන්නේ භාණ්ඩයක ඉල්ලුම ඇති වෙන්නේ නීති රීති වලින්ද? නැහැ. හරි ඍජු උත්තරයක් අපි ගන්න ඕනේ. පුද්ගලයන්ගේ උවමනා සහ ගෙවීමේ පුතාලට බෝඩ් එක පේනවද මේ අකුරු පුතේ? මම හිතනවා පේපර් එක ටයිප් කරා print කරන් ඇවිල්ලා ඇති කියලා ඕගොල්ලෝ හොඳේ. මම මේක බෝඩ් එකේ කරාට මම ඇත්තටම පේපර් එක ඔයාගේ අතේ තියෙනවා කියලා හිතන් ඉන්නවා. පේපර් එක අතේ තිබ්බනම් මාර වටිනවා. හරි? ඊළඟට අපි බලමු පුද්ගලයන්ගේ උවමනා සහ ගෙවීමේ හැකියාව මතය. පුද්ගලයාගේ හොඳට කියවන්න මේ උත්තරේ දෙකකම ගහන්නත් එපා. මේක තව ගැඹුරට අපි ඉගෙන ගන්න ඕනේ. උවමනා ගෙවීමේ හැකියාව මත. උවමනාව තියෙන්න ඕනේ අපිට ඇත්තට මිලදී ගන්න හැකියාව තියෙන්නත් ඕනේ. එතකොට ඕක ආපු ගමන් උත්තර ගහන්න එපා. හරි? ඊළඟට ක්‍රය ශක්තිය. ක්‍රය ශක්තිය කියන්නේ මිලදී ගැනීමේ හැකියාව තමයි. ගෙවීමේ හැකියාව, මිලදී ගැනීමේ හැකියාව සහ යම් භාණ්ඩයක් මිලදී ගැනීමේ කැමැත්ත. කැමැත්ත. අන්න ඔයාලට ප්‍රශ්නයක් වෙනවා. උවමනාවයි ගෙවීමේ හැකියාවයි කියන්නේත් එක වගේමයි ක්‍රය ශක්තිය. මේ ක්‍රය ශක්තිය කියන්නේ පුතේ මිලදී ගැනීමේ හැකියාව තමයි. හරි? මිලදී ගැනීමේ හැකියාවම තමයි. හොඳේ. එතකොට කැමැත්ත මිලදී ගැනීමේ කැමැත්ත තියෙනවා. හරි? ක්‍රය ශක්තියක් තියෙනවා මිලදී ගන්න. ඒ කියන්නේ මිලදී ගන්න හැකියාවක් තියෙනවා මේ කැමැත්ත. කැමැත්තකුත් තියෙනවා. මේ දෙක ඔයාට එක වගේ. ඔයාට ඕක හිර වෙනවා මම කියලා දෙන්නම්. තව උවමනා සහ සමස්ත සැපයුම. නෑ ඒක නෙවෙයි. ඊට පස්සේ පුද්ගල ආදායම සහ සමස්ත සැපයුම නෑ. එහෙනම් අපිට කෙලින්ම අයින් කරන්න පුළුවන් පළවෙනි එක අයින් කරා, 4 අයින් කරා මම අර කිව්වේ නිතරම අයින් කරලා දාන්න කියලා. 5 අයින් කරා. උත්තර දෙකක් තියෙනවා. 2 සහ 3. පුතේ උවමනාව ගෙවීමේ හැකියාව, ක්‍රය ශක්තිය ගෙවීමේ හැකියාව මේ කැමැත්ත මිලදී ගැනීම කැමැත්ත. මේ අහන්නකෝ. යමක් මිලදී ගන්න යමක් ඉල්ලුමක් බවටපත් වෙන්න අපිට තියෙන්න ඕනේ කැමැත්ත සහ හැකියාව. හරිද? යමක් මිලදී ගන්න අපි කැමති වෙන්න ඕනේ සහ හැකියාව නැත්නම් ක්‍රය ශක්තිය තියෙන්න ඕනේ. දැන් මෙතන උවමනාවක් කියන්නේත් අපේ කැමැත්තක් වගේ කියලා ඔයාලට හිතෙනවනේ. නමුත් මෙහෙම උත්තරයක් තිබ්බොත් හොඳට අහගන්න. ඔයාට මේ උවමනාව කැමැත්ත අතර වෙනස මම කියලා දෙන්නම්. ඔයාට කොච්චර උවමනා තියෙනවද? උවමනා කියන්නේ අසීමිතයිනේ. හිතන්න ඔයාට BMW එකක් ගන්න උවමනාව තියෙනවා, Benz එකක් ගන්න උවමනාව තියෙනවා.
ඔයාට මාළු පාන් කන්න උමනාව තියෙනවා. ඔයා පීසා කන්න උමනාව තියෙනවා. KFC එකෙන් කන්න. ඔයාට උමනා කියන ඒවා පුතා හැම මොහොතෙම ඇති වෙනවනේ. හරිද? හැබැයි හිතන්න උමනා වෙනවා මෙන්න මෙච්චර. ඔයාට පීසා කන්න උමනා වෙනවා, ලසඤ්ඤා කන්න ඕන වෙනවා. හරිද? ෆ්‍රයිඩ් රයිස් කන්න ඕන වෙනවා, සී ෆුඩ් කන්න මොනවා හරි ඔන්න ඔයාගේ ඔන්න උමනා ගොඩාරියක් අසීමිතව තියෙනවනේ. ඔය තියෙන උමනා ටික. හැබැයි ඔය උමනා අතරිනුත් ඔයා මිලදී ගන්න, ඉල්ලුම් කරන්නේ මේ සෙට් එකකිනුත් ඔයා වැඩියෙන්ම කැමති එක නේද? ෂර්ට් එකක් ගන්න ගියාම පාට ෂර්ට් තියෙනවනේ, රතු නිල් කහ කොළ එහෙම තියෙනවනේ. ෂර්ට් එක ගන්න ඔයාට දැන් කැමැත්ත, ඒ කියන්නේ උමනාව තියෙනවා. උමනා අතර තියෙනවා මේ කහ එකකුත් ගන්න තිබ්බනම් මරු. නිල් එකකුත් තිබ්බනම් මරුනේ. හැබැයි ඔයා ගන්න ඔයාට පුළුවන් හොඳම එකනේ, කැමතිම එකනේ. එතකොට ඔයා බලනවා ධම් එකද ගන්නෙ, කහ එකද ගන්නෙ, ධම් එකද ගන්නෙ, කහ එකද. උවමනාව අතරිනුත් කැමතිම එක තමයි ඔයා තෝරගන්නේ. එහෙනම් පුතේ මේ කැමැත්ත වචනේ කියන එකට ඔයා අනිවාර්යෙන් ප්‍රයොරිටි එක දෙන්න, වැඩිම බර තැබීම දෙන්න. එහෙනම් කැමැත්තයි මොකද්ද? ක්‍රය ශක්තිය හෙවත් මිලදී ගැනීමේ හැකියාවයි කියන දෙක මත තමයි ඔයා භාණ්ඩයක් ඉල්ලුම් කරන්නේ. එහෙනම් උත්තරේ වෙන්න ඕනේ 3. උවමනාව කියන එක වැරදි නැහැ. නමුත් උවමනා කරන දේවල් අසීමිතව අපි ළඟ තිබුණත් ඒකේ වැඩිම කැමැත්ත තියෙන එක තමයි අපි තෝරගන්නේ. කැමැත්ත වචනේ තමයි අපිට හොඳම උත්තරේ බාට වෙන්නේ. මෙහෙම උත්තර දෙකක් තිබ්බොත්. හරිනේ? තෝරගන්න එහෙනම් උත්තරේ මොකද්ද? 3. උත්තරේ 3. හරිනේ? එහෙනම් අපි 7 වෙනි ප්‍රශ්නෙට ආවා. 7 3 අපි ගත්තා. හරි මේක උඩට කරන්න. පහම තියෙනවද? නෑනේ. පහම නෑ. එහෙනම් අපි 7 වෙනි එකට එමු. 7 කියවන්න. 7 නෙමෙයි. sorry. 8 කියවන්න. හුවමාරුවක් වීම සඳහා අවශ්‍යම තියෙන්න ඕනේ මොනවද කියලා අහනවා. හුවමාරුවක් වෙන්න මොකක්ද අනිවාර්යයෙන්ම තියෙන්න ඕනේ. ඔන්න. හුවමාරුවක් වීම සඳහා අවශ්‍යයෙන්ම තිබිය යුතු කොන්දේසියක් නොවන්නේ. නොවන්නේ නේ අහන්නේ. හුවමාරුවක් වීම සඳහා අනිවාර්යයෙන්ම තිබිය යුතු කොන්දේසියක් නොවන්නේ. හුවමාරුවක් වෙන්න මොනවද තියෙන්න ඕනේ? පාර්ශව දෙකක් ඉන්න ඕනේ. ඒගොල්ලෝ ගාව හුවමාරු කරගන්න මොනෝ හරි දෙයක් තියෙන්න ඕනේ. ඒකට කැමති වෙන්න ඕනේ ඒගොල්ලෝ හුවමාරු කරගන්න. ඔය වගේ ලක්ෂණ ටිකක් තියෙනවනේ. දෙපාර්ශවයක් ඉන්න ඕනේද? ඔව්. අපෙන් අහන්නේ අනිවාර්ය කොන්දේසියක් නොවන එක. ඔව්. දෙන්නෙක් ඉන්න ඕනේ. නැතුව තනියම හුවමාරු කරගන්න බෑනේ. දෙපාර්ශවයේ සතුවම මුදල් තියෙන්න ඕනේ. මුදල් තියෙන්න ඕනේ. නෑ මාරු කරගන්න මොන හරි තිබ්බනම් හරි. එක පාර්ශවයක් ගාව මුදල් තියෙනවා, වෙන පාර්ශවයක් ගාව වෙන භාණ්ඩයක් තිබ්බත් ඇති. මුදල්ම තියෙන්න ඕනේ. අන්න උත්තරේ වැරදි. කෙලින්ම එක ගන්න පුළුවන්, එහෙම ගන්න එපා. අනිත් ඒවා කියවන්න. පාර්ශව අතර අන්‍යෝන්‍ය විශ්වාසයක් තියෙන්න ඕනේ. පිරිනෑමට නෙමෙයි පිරිනැමීමට වටිනා යමක්. ඔව්. ඒ කියන්නේ මොන හරි ඒ දෙන්න ගාව මාරු කරගන්න වටිනාකමක් තියෙන දේවල් තියෙන්න ඕනේ. දෙපාර්ශව අතර sannivedanaya හා බාර දීමේ හැකියාව. දෙන්න අතර sannivedanayak සහ බාර දීමේ හැකියාවක් තියෙනවා. හරි. එහෙනම් උත්තරේ කිරීම දෙපාර්ශවයක් සතු මුදල් තියෙන්න ඕන කියලා එකක් නැහැ. මුදල් තියෙන්න ඕන කියලා අනිවාර්ය නීතියක් නැහැ. හරි ඊළඟට එනවා මොකද පුතේ උත්තරේ sorry දැන් කතා කරේ 8 9 ව්‍යාපාරයක දක්නට ලැබෙන පොදු ලක්ෂණයක් ලෙස සැලකිය නොහැකි මෙන්න පොදු ලක්ෂණයක් සාමාන්‍ය ව්‍යාපාරයක් කිව්වහම පුතේ ව්‍යාපාරයක පොදුවේ පුද්ගලයෝ ඉන්න ඕනේ හරිද නමක් තියෙන්න ඕනේ අර අපි පොදුවේ දැක්කහම අඳුරගන්නේ හරි නමක් තියෙනවා නීත්‍ය අනුකූල රාමුවක් සංවිධාන ව්‍යුහයක් නැත්නම් ව්‍යුහයක් තියෙන්න ඕනේ පොදු අරමුණක් වෙනුවෙන් වැඩ කරන්න ඕන අරමුණු පරමාර්ථ තියෙන්න ඕනේ. ඔහොම පොදු ලක්ෂණ තියෙනවා. හරි. තව අපි කතා කරන ඔයාලට ඉස්සරහට දැන් රිවිෂන් එහෙම පටන් ගත්තාම පේපර්ස් සාමාන්‍ය ඔක්කොම 150කට වඩා ලියවනවා සහ සාකච්ඡා කරනවා. මොකද මේ වෙනකොට ඔයාලගේ 25 ඉලක්කලට වැඩ සේරම ඉවරයි. ප්‍රශ්න පොතකුත් ගැහුවා අපි. ප්‍රශ්න 300ක් දාලා තව පොතක් ගැහුවා. මොකද පේපර් 150කුත් කරවලා තව අන්තිම සති දෙකේ තව පොතකුත් ගහලා දුන්නා. මොකද නිකන් යවන්නේ නැහැ මම පුළුවන් උපරිම දේවල් දීලා උපරිම පාට ලකුණු 100ම ගන්න පුළුවන් වෙන්න මම ඔයාව සූදානම් කරනවා. ආයේ එක කතා දෙකක් නැහැ. ආයේ ඒව ෂුවර්. මොකද වසරක් දෙකක් පන්ති කරන කෙනෙක් නෙවෙයි. වසර ගණනාවක් ක්ලාස් කරලා ඔයා 7 වෙනි බැච් එක මගේ 7 වෙනි බැච් එක විදියට මට ඔයාව ලකුණු 100ටම ගෙනියන්න පුළුවන්. මේක ලියන ප්‍රශ්න පත්‍රයක් නිසා ඔයාලට ලකුණු 99ක් ගන්න එක මහ ලොකු දෙයක් නෙවෙයි. ලකුණු 99ක් ගත්තා කියන්නේ ඉතින් ගොඩම තමයි. හරි එන්න එන අපි පොදු ලක්ෂණයක් නොහැක්කේ ලෙස නොහැක්කේනේ අහන්නේ බලමු අනන්‍යතාවය සඳහා නමක් ඔව් සාමාන්‍යයෙන් ඔයා කඩයක් කියලා අඳුරගන්නේ කොහොමද අර කඩේ මේ කඩේ නෙවෙයි නමක් තියෙනවනේ මොකක් හරි අන්න නමක් තියෙනවා
බලතල බෙදී යන සහ ක්‍රියාත්මක වන ආකාරයේ ව්‍යුහයක්. ඒ කියන්නේ සංවිධාන දූරාවලියක් ව්‍යුහයක් තියෙනවා. හරි කවුද කළමනාකරුවා කවුද සුපරීක්ෂකවරයා සාමාන්‍ය සේවකයෝ කවුද කියලා ව්‍යුහයක් තියෙනවා. හරිද? සාමාන්‍ය ව්‍යුහයක් තියෙනවා. ඊට පස්සේ කළමනාකරණය සහ වෙනස් සේවාවන් සඳහා විවිධ කුසලතා හා දැනුම සහිත පුද්ගල කණ්ඩායම් පුද්ගලයෝ ඉන්නවා. පුද්ගලයෝ නැතුව ව්‍යාපාර තියෙන්නේ නැහැනේ. ඊට පස්සේ ලාභ ලැබීමේ අරමුණක් අන්න ප්‍රශ්නයක් තියෙනවා. ලාභ ලැබීමේ අරමුණක් මේ ලෝකේ හැම ව්‍යාපාරයක්ම පුංචි මලිත් වැඩ කරන්නේ ලාභම විතරක් අරමුණු කරන්ද 99% කියලා මෙතනත් අපිට මේකම ගන්න පුළුවන් 99% ලාභ අපේක්ෂාවෙන් කටයුතු කරනවා. හැබැයි සුළු ව්‍යාපාර කොටසක් ඉන්නවා ඒගොල්ලෝ ලාභයම පමණක් අරමුණු කරන් වැඩ කරන්නේ නැහැ. සමාජ සුබ සාධනය සමාජික සුබ සාධනය වගේ වෙනත් අරමුණු තියාගෙනත් ව්‍යාපාර පවතිනවා. හරි එහෙනම් ලාභ ලැබීමේ අරමුණින් කටයුතු කරනවා කියන එක අනිවාර්ය ලක්ෂණයක් විදියට හිතන්නේ. තව සුදුසු තීරණ ගැනීම පහසු කිරීම sannivedanaya හා තොරතුරු ගලා යාම ක්‍රමය. තොරතුරු ගලා යාමක් තියෙනවනේ. ව්‍යාපාරයක දැන් ඔයාගේ ඉස්කෝලේ ගත්තත් ප්‍රින්සිපල් ඉන්නවා නියෝජ්‍ය විදුහල්පතිතුමා ඉන්නවා ඊළඟට අංශ භාර ගුරුවරු ඔහොම ඉන්නවනේ. ඒ හරහා sannivedana ක්‍රියාවලියක් තොරතුරු පහලට මෙහෙම ගලාගෙන එනවනේ. එහෙනම් කෙලිම වැරදි උත්තරේ තමයි ලාභ අරමුණින්ම කටයුතු කරන්නේ නැහැ ව්‍යාපාරයක් වුණාම. හරි? එහෙනම් ඊළඟ 10 වෙනි ප්‍රශ්නෙට එමු. 10 වෙනි ප්‍රශ්නේ යටට අපි ගන්න ඕනේ. ඔන්න පහත සඳහන් ප්‍රකාශ අතුරින් නිවැරදි පිළිතුර තෝරන්න. මොකක්ද අහන්නේ පුතේ? නිවැරදි උත්තරය අහනවා. අපි බලමු නිවැරදි උත්තරය මොකක්ද කියලා. හරි? පහත සඳහන් ප්‍රකාශ වලින් නිවැරදි උත්තරේ මේ බේසික් මාක් කරගන්න. පේපර් එක print කරා නම් ඔන්න ඔය විදිහට බේසික් එක රතු පෑනෙන් ඉරක් ගහ ගන්න හැමෝම. හරි. ස්වයංපෝෂිත අර්ථ ක්‍රමයක් තුල වක්‍ර නිෂ්පාදනය ක්‍රියාත්මක වුණා. ස්වයංපෝෂිත කියන්නේ තමන්ගේ ආර්ථිකයට අවශ්‍ය දේවල් තමා විසින් සපය ගන්නවනේ. වක්‍ර නිෂ්පාදනය කියන්නේ වෙළඳපොලේ විකුණන්න නිෂ්පාදනය කරන එකනේ. භාණ්ඩ සේවා අලෙවි කරන්න නිෂ්පාදනය කරන එක තමයි වක්‍ර නිෂ්පාදනය. ඒතකොට ස්වයංපෝෂිත කියන්නේ තමන්ගේ පරිභෝජනය තමන්ගේ ආර්ථිකය තුල තමන්ට අවශ්‍ය දේවල් හදාගන්න එක මේක වෙළඳපොල. ඒතකොට වෙළඳපොල කියලා එකක් ස්වයංපෝෂිතව තිබෙන්නේ නැහනේ. ඒතකොට වැරදි උත්තරේ. නිවැරදි කියන්නේ අහන්නේ. ඍජු නිෂ්පාදනය තුලින් පුද්ගල විශේෂීකරණයක් ඇති වුණා. ඍජු නිෂ්පාදනය කියන්නේ පුතා තමන්ට අවශ්‍ය දෑ තමා විසින්ම සපයා ගැනීම. එතකොට තමන්ට ඕන හැමදේම තමන් කරා. එතකොට පුතා තමන්ට ඕන හැමදේම කරාම තමන්ට කරන දේත් එපා වුණා. හරි ඒක එකක් තෝරගෙන කරා නම් එයාට පුළුවන් ඒක විශේෂීකරණයක් බවට පත් කරගන්න. හරි මෙන්න මේක කොහොම තියන්නේ. හරි ඊට පස්සේ වෙළඳාම නිසා භාණ්ඩ හුවමාරු ඇතිවිය. වෙළඳාම නිසා භාණ්ඩ හුවමාරුව ඇති වියද භාණ්ඩ හුවමාරුව නිසා වෙළඳාම ඇති වියද භාණ්ඩ හුවමාරුව නිසා වෙළඳාම ඇති වුණා කියලා තිබුණා නම් ඒකත් හරි. එහෙනම් ඒක වැරදි. හරි මේකත් මේ උත්තරෙත් පුතා ඍජු නිෂ්පාදනයෙන් පුද්ගල විශේෂීකරණයක් ඇති වෙන්න නම් මොකක් වෙන්න ඕනද? අර ඍජු නිෂ්පාදනය කරගන්න ඕනේ තෝරගෙන. Tamanට පුළුවන් උපරිම Tamanට පුළුවන් එකක් තෝරගෙන අන්න ඒකම Taman නිෂ්පාදනය කරගත්තා වුණා නම් මේක විශේෂීකරණ ඇති වෙන්න තිබුණා. එහෙම වුණා නම් හරියන්න තිබුණා. හරිද? ඍජු නිෂ්පාදනය සමග භාණ්ඩ හුවමාරුව පටන් ගත්තා. අන්න ඔයා දැන් දන්නවා භාණ්ඩ හුවමාරුවත් එක්ක තමයි වෙළඳාමක් ව්‍යාපාරයක් හටගත්තේ. භාණ්ඩ හුවමාරුවක් කරබුණේ මොකක් එක්කද? භාණ්ඩ හුවමාරු කරගත්තේ මොකක් එක්කද? තමන් හිතන්න ඍජු නිෂ්පාදනය කරන කාලේ තමන්ට පුළුවන් විදියට තම පරිභෝජනයට අවශ්‍ය සියලුම දේවල් ඍජු නිෂ්පාදනයේදී කරගත්තනේ. හරි? ඍජු නිෂ්පාදනයේදී තමන්ට අවශ්‍ය සියලුම දේවල් නිෂ්පාදනය කරගත්තා. හාල් ටික, එළවලු ටික, තමන්ට අවශ්‍ය සියලුම දේවල් ටික නිෂ්පාදනය කරගත්තා. මොකේද? ඍජු නිෂ්පාදනයේදී. හරි? එතකොට ඒ කාලෙම තේරුණා තමන්ට හැමදේම කරගන්න බෑ. තමන්ට හැමදේම කරගන්න බැරි නිසා ඒගොල්ලෝ මොකද කරේ පුතේ? තමන්ට පුළුවන් දේවල් ටිකක් තෝරගෙන විශේෂයෙන් හිතන්න තමන්ට පුළුවන් දේක් තෝරගෙන ඒ දේ වැඩිපුර නිෂ්පාදනය කරන්න පටන් ගත්තා. ආන්ගේ වැඩිපුර නිෂ්පාදනය කරපු අතිරික්ත නිෂ්පාදන වැඩිපුර හදපු භාණ්ඩ සේවා අනිත් අයගේ වැඩිපුර භාණ්ඩ සේවාවත් එක්ක මාරු කරගන්න පටන් ගත්තා. ඒතකොට ඍජු නිෂ්පාදනය බලපෑවා. මොකද්ද? භාණ්ඩ හුවමාරුවට බලපෑවා. භාණ්ඩ හුවමාරුවක් කියන එක ආරම්භ වෙන්න ඍජු නිෂ්පාදනය ඍජුවම බලපෑවා. භාණ්ඩ හුවමාරුවක් ආරම්භ වෙන්න ඍජු නිෂ්පාදනය බලපෑවා. මොකද භාණ්ඩ හුවමාරුවට කලින් අවධියක්නේ ඍජු නිෂ්පාදනය. ඒක නිසා භාණ්ඩ හුවමාරුව ඇති වුණා. භාණ්ඩ හුවමාරුව නිසා
වෙළඳාම නැතිනම් ව්‍යාපාර බිහි වෙන්න පටන් ගත්තා. අන්න එහෙනම් මේ උත්තරය අපිට හරි කියලා ගන්න පුළුවන්. අනිත් එක සිය පරිභෝජනය සඳහා කරන නිෂ්පාදනය වක්‍ර නිෂ්පාදනය නෑ. තමන්ගේ පරිභෝජනයට කරනවා නම් ඒක ඍජු නිෂ්පාදනය. වෙළඳ පොලේ විකුණන්න හිතන් නිෂ්පාදනය කරනවා නම් ඒක වක්‍ර නිෂ්පාදනය කියලා අපි කියනවා. හරිනේ? ඔන්න එහෙනම් ප්‍රශ්න 10 අවසන්. ඔය ටික තමයි අපිට තියෙන්නේ. හරි දාගන්න හරි ඒවට කලින් පේපර් එක කරා නම් YouTube එක මේක තමයි. හරි එහෙනම් ඔන්න ඔය 10 ඔය විදියට වැඩේ කරගන්න ඕනේ. ඊළඟට එන ඔයාලගේ කතා කරන්න හිස්තැන් පුරවන නැත්නම් කෙටි හා නිශ්චිත ප්‍රශ්න ටික. කෙටි හා නිශ්චිත ප්‍රශ්න ටිකට එන මෙන්න මේ ටික තමයි පුතේ ඔයා කරගන්න ඕනේ. හොඳේ. හරි පුංචි මලිත් ලබන සති දෙකක් ඇතුළත දෙවෙනි පාඩම අපි ඉවර කරනවා. මොකද චූටිම පාඩම ඔයාලගේ 12 ශ්‍රේණියේ චූටිම පාඩම තමයි ඊළඟට සමාජ වගකීම් සහ ආචාර ධර්ම. අපිට දින දෙකයි යන්නේ ඒකට චූටියේ පාඩම. හරි. එතකොට වැඩේ ඉවරයි මේ මාසේ අග වෙනකොට දෙවෙනි පාඩමත් ඉවරයි. ලබන මාසේ මුලදී අපි තුන්වෙනි පාඩමටත් යනවා. හරි. ෆිසිකල් පන්ති ඉන්න ළමයි ඉන්නවා නම් ඒගොල්ලොන්ට කියන්න තියෙන්නේ දවසක් හරි මිස් වුණොත් ෆිසිකල් ක්ලාස් එක ඔන්ලයින් එකට සෙට් වෙන්න නේ. හරි. මෙන්න මේ ටික තමයි පුතේ වැදගත්ම. මෙන්න කෙටි නිශ්චිත. දැන් පේනවද ඔයාට? කෙටි නිශ්චිත ප්‍රශ්න ටිකක් දීලා තියෙනවා. හිස්තැන් පුරවනේවත් පොඩ්ඩක් දීලා ඇති හොඳේ. මේ කිසියම් මූලික තෘප්තියක් අහිමි වීමෙන්. දැන් මෙන්න මේක හොඳට මම අර ඉස්සෙල්ලා බඩගින්න ගැන කියද්දිත් ඕක කිව්වා. කිසියම් මූලික තෘප්තියක්. හරි. කිසියම් මූලික තෘප්තියක් අහිමි වීමෙන් දැනෙන අඩුපාඩුවක් පිළිබඳ తත්වය හිස්තැනක් ලෙස හඳුන්වයි. දැක්ක නේද? අහන දේවත් සම්පූර්ණ නැහැනේ. ඔයා මේක හිතන්න ඕනේ මොකක්ද හිස්තැනට එන්නේ කියලා. පුතේ අපේ මූලික තෘප්තියක් අහිමි වුණාම අපිට දැනෙන අඩුපාඩුවක් කියන්නේ අවශ්‍යතා. ඒ කියන්නේ අවශ්‍යතා කියන එක ගැන වෙනම අර්ථකථනයක් තමයි මේ. හරිද? ඒක දෙන්න ඕන හින්දාම තමයි මේ පේපර් සාකච්ඡා කරන්නේ. මේව ඉගෙන ගන්න මේ ඔයාලට දෙන්න ඕන අමතර දේවල් ඉගෙන ගන්න. මොකද විෂය නිර්දේශය ටියුට් එකේ තියෙනවනේ. ඊට අමතරව ඒව ගැන ඔයා හිතන්නේ කොහොමද කියලා ඉගෙන ගන්න තමයි මේ ප්‍රශ්න පත්‍ර ලියවන්නේ සහ සාකච්ඡා කරන්නේ. එතකොට ඔයා දන්නවා දැන් මෙහෙම හිතන්න. මොකක් හරි මූලිකම දෙයක් නැති වුනහම අපිට අඩුපාඩු දැනෙනවනේ. ඔය ඇඳුමක් නැතුව දැන් ඉන්නවා කියලා හිතන්නකෝ. ගෙදර දැන් හෙළුවෙන් ඉන්නවා. හෙළුවෙන් ඉන්නකොට මොකද ඔයාලට දැනෙන්නේ නිකන්? අර මූලික තෘප්තියක් අහිමි වෙච්ච නිසා අඩුපාඩුවක් දැනෙනවනේ. ලැජ්ජාවක් කියලා දෙයක් නිකන් අනේ නිකන් විලි වහගෙන දුවනවනේ. ලැජ්ජයි නේද? ආන් ඒ ලැජ්ජාව කියන්නේ ඔයාලට දැනෙන අඩුපාඩුවක් නේ. ලැජ්ජාව දැනුනේ මොකක් නිසාද? ඇඳුම නැති නිසානේ. ඇඳුම කියන්නේ එහෙනම් මූලික තෘප්තියක් නොලැබීමෙන් දැනෙන අඩුපාඩුවක් නේද? කියන්නේ අවශ්‍යතාවයක් නේද ඇඳුම් කියන්නේ? එහෙනම් මූලික තෘප්තියක් ඔයාට අහිමි වෙච්ච නිසා ඒකෙන් දැනෙන අඩුපාඩුවක් පිළිබඳ තත්ත්වය අපි කියනවා මොකද්ද? කෙලින්ම අවශ්‍යතා කියලා. මේ එක හිස්තැනක් ඔය තියෙන්නේ. හොඳ හිස්තැන් දෙකක් නෙවෙයි මේ දිගට තියෙන එක හිස්තැන. අවශ්‍යතා නම් වේ. නැත්නම් අවශ්‍යතා ලෙස හැඳින්වේ. හරිනේ? ලියා ගන්න ඕනේ. ඊළඟට අවශ්‍යතා පොදු වන අතර උවමනා මොකක් වේද? අර ඒකටම ගැලපෙන්න ලියන්න. අවශ්‍යතා පොදුයි උවමනා අරගෙත් තිබ්බා. MCQ ප්‍රශ්නේ තිබ්බා. විවිධ වේ. උවමනා විවිධ වේ. අපගේ උවමනාවලට පදනම වෙන්නේ පුතේ අපේ උවමනා හැදෙන්නේ මොන වගේද? අවශ්‍යතා නිසානේ උවමනා හැදෙන්නේ. ආහාර අවශ්‍යතාව නිසානේ බත් කියලා උවමනාවක් හැදෙන්නේ. එහෙනම් අපගේ උවමනාවලට පදනම වනුයේ මොකද්ද? අවශ්‍යතාවයි නැත්නම් අවශ්‍යතාවයන්ය. හරි? අවශ්‍යතාවයි. අවශ්‍යතාවයන් කියන එක හරියට එන්න මෙතන ඊය කරන්නේ අවශ්‍යතා
ඊ අවශ්‍යතායි ව දාන්න එපා. අවශ්‍යතායි. හරිද? එහෙනම් ඊළඟට මිනිසාගේ ජීවන තත්ත්වය උසස් කරන්නේ මොන වගේද? ඔයා නිකන් ලස්සනට රතු පාට ෂර්ට් අඳිනවා, කහ ෂර්ට් අඳිනවා. හරිද? ලොකු කාර් පදිනවා, පොඩි කාර් පදිනවා. නේ? ඔයා ලොකු ගෙවල් හදනවා, තට්ටු දෙකට හදනවා, තනි තට්ටුවට හදනවා, අතනින් ජනේල් දානවා, මෙතනින් ජනේල් දානවා. එක එක જાතිය කෑම කනවා. ඔයාගේ ওই ජීවන තත්ත්වයේ උසස් උනේ මොනව නිසාද? අවශ්‍යතා නිසාද? උවමනා නිසාද? උවමනා නිසා. මොකද රතු ෂර්ට් එක ඇන්දේ ඔයාගේ උවමනාවනේ. ෂර්ට් එක නෙමෙයි මොකක් හරි විලිවහ ගන්න එක අවශ්‍යතාවය. නමුත් ඔයා ලස්සනට ජීවත් වෙන්නේ උවමනා ඔයාගේ තියෙන නිසා. එහෙනම් උසස් කරන්නේ ඔයාගේ ඒ කියන්නේ ජීවන තත්ත්වය උසස් කරන්නේ උවමනා. උවමනායි. උවමනායි. මානසික අවශ්‍යතා දෙකක්. මනසට අවශ්‍ය දේවල් මොනවද? ආදරය ඕනි. විනෝදය. වින්දනය කිව්වේ අර අපි ඉස්සෙල්ලම විනෝදය. තව ඕනනම් නින්ද. හරි? මනසට අවශ්‍යයිනේ. තව ඕනනම් ඔය අපි නිකන් ආත්මාභිමානය, ආත්ම අපිට නිකන් ගෞරවය වගේ දේවල්. ආන් ඒව ලියන්න පුළුවන්. හරි? අපගේ ජීවන තත්ත්වය උසස් කරන උවමනා නිපදවන්නේ අපේ ජීවන තත්ත්වය උසස් කරන අන්න එතනම තියෙන නේද මේ ජීවන තත්ත්වය උසස් කරන්නේ උවමනානේ මේ තියෙන්නේ ජීවන තත්ත්වය උසස් කරන උවමනා කියලා මෙතනින් බලලා අරක ලියන්න තිබුණා උවමනා නිපදවන්නේ කවුද ව්‍යාපාරණයනේ වෙන කවුද ව්‍යාපාර හොඳේ ව්‍යාපාර විසින්නේ සංනිවේදනයේ නැමැති අවශ්‍යතාවයට අදාළ උමනා දෙකක්. සංනිවේදනය කියන එක ඊටු කරගන්න ආකාරණිපති උමනා කියන උමනා දෙකක් මෙතන ලියන්න. මොනවද? තැපැල් දුරකථන SMS ඕන එකක් Facebook WhatsApp හරි SMS email ඕන එකක් ලියන්න. මූලික මිනිස් අවශ්‍යතා. මූලික මිනිස් අවශ්‍යතා ජීවත් වෙන නොමැරී ඉන්න මොනවද අර පළවෙනි තුන් දෙනා? ආහාර ඇඳුම් නිවාස ආහාර දැන් මේ බලන්න මේ හිස්තන කෙලින්ම වල උත්තරේ ලියන්න පුළුවන්. හොඳයි ආහාර ඇඳුම් නිවාස. මූලික මිනිස් අවශ්‍යතා කියන්නේ ආහාර ඇඳුම් සහ නිවාස. නොමැරී ජීවත් වෙන්න. උපකාරක සේවා තිබීම පමණක් වාණිජ්‍ය නොවේ. උපකාරක සේවා තිබීම පමණක් වාණිජ්‍ය නොවේනේ. වාණිජ්‍ය හැදෙන්නේ කොහොමද? වාණිජ්‍ය හැදෙන්නේ කොටස් දෙකයිනේ. මොනවද? වෙළඳාමයි උපකාරක සේවා. හරි මෙන්න මේ දෙක එකතු වෙලානේ වාණිජ්‍ය හැදෙන්නේ මොකද්ද දැන් මෙතන කියන්නේ? උපකාරක සේවා තිබීම පමණක් වාණිජ්‍ය නොවේ. උපකාරක සේවා විතරක් නෙමෙයි වාණිජ්‍ය. ඒකට වෙළඳාම එකතු වෙන්න ඕනේ. එයට වෙළඳාම. එයට වෙළඳාම ඇතුළත් විය යුතුයි. හරි ඊට පස්සේ වෙළඳාමක් සාර්ථකව කරගෙන යාමට උපකාරී වන සේවාවන් උපකාරක සේවා නම් වේ. උපකාරක සේවා නම් වේ. වෙළඳාමක් හරියට කරන්න උපකාරී වන සේවාවට අපි කියනවා උපකාරක සේවා. මේක මෙහෙම උඩට යවන්න බැරි වෙන්නේ. හරි එහෙනම් අපි දැන් 16ක් ඉවරයි. හරි. වෙළඳාමක් සාර්ථකව කරගෙන යාමට උපකාරී ආයක කරා අපි දැන් ඉස්සෙල්ලා 17ක හිස්තැනක් යනු අයිතිය වෙනස් වීමත් සමග භාණ්ඩ සේවා මිලදී ගැනීම සහ විකිණීමයි. භාණ්ඩ සේවා මිලදී ගන්නවා විකුණනවා කියන්නේ මොකද්ද පුතේ? වෙළඳාම. එහෙනම් වෙළඳාම යනු අයිතිය වෙනස් වීමත් සමග භාණ්ඩ සේවා මිලදී ගැනීම හා විකිණීම. ඒ කියන්නේ මිලදී ගන්නවා විකුණනවා කියන ක්‍රියාවලිය තමයි වෙළඳාම කියන්නේ. ඒක ඕකේ. ඊළඟට ඊට උපකාරක කියන්නේ වෙළඳාමට උපකාරක සේවා එක් වූ විට එය වාණිජ්‍ය නම් වේ. අර ඉස්සෙල්ලා අපි බෝඩ් එකේ ලිව්වේ. හරි? වෙළඳාමට උපකාරක සේවා එකතු වුනහම අපි ඒකට කියනවා වාණිජ්‍ය කියලා. වාණිජ්‍ය නම් වේ. එයට ඒ කියන්නේ මේ වාණිජ්‍යටත් කර්මාන්ත එකතු වුනහම ඒක අපි ව්‍යාපාර කියලා කියනවා. අර ව්‍යාපාර හැදෙන සූත්‍රය දුන්න මතකද? ඔයාලගේ ටියුට් එකේ පළවෙනි පිටුවෙත් ඇති ව්‍යාපාර පදනම ටියුට් එකේ මුල පිටුවෙත් ඇති මැද හරියෙත් ඇති. ව්‍යාපාර සමානයි කර්මාන්ත ධන වාණිජ්‍ය. ඔන්න ඕක තමයි සූත්‍රය. හරිද? වාණිජ්‍ය හැදෙනවා කොටස් දෙකයි. වෙළඳාම සහ උපකාරක සේවා.
ඔන්න ඔහොම තමයි හැදෙන්නේ. හොඳයි. ඔය නෝට් එක දීලා තියෙනවා දෙපාරක්ම මම. හරි. ඊට පස්සේ මිලදී ගැනීමට ඇති හැකියාව ක්‍රය ශක්තියත් එක්ක බැඳෙන ඌමනාව තුලින් අර අපි කිව්ව ඉස්සෙල්ලා ඌමනාව කියලා. මේක හොඳම උත්තරේ වෙන්නේ කැමැත්ත කියන එකත් එක්ක තමයි. හරි. ඌමනාව තුලින් මොකක් බිහිවේද? ඉල්ලුම බිහිවේ. ඉල්ලුම බිහිවේ. අර ඌමනා වචනේ ආවට මම කියවල වැරදි නෑ. හරිම උත්තරේ වෙන්නේ කැමැත්ත කියන වචනේ ආවොත් ඉල්ලුම බිහිවේ. තමා සතු සම්පත් ඉදිරිපත් කර තමාට අවශ්‍ය නිෂ්පාදිත ලබා ගැනීම. මොකද පුතේ? තමා සතු සම්පත් ඉදිරිපත් කරලා තමාට අවශ්‍ය නිෂ්පාදන ලබා ගැනීම. මොකක් වෙනවද? තමන්ට ඕනේව දීලා, ඒ කියන්නේ තමන් ළඟ තියෙන දෙයක් දීලා උගෙන් දෙයක් ගන්නවා. භාණ්ඩ හුවමාරුව. භාණ්ඩ හුවමාරුව. ලියනවද පුතේ ඔයගොල්ලෝ පොන්චි මලිත්? හරි. තමා සතු දෙයක් ඉදිරිපත් කරලා තමන්ට අවශ්‍ය දෙයක් ලබා ගැනීම. ලබා හැනීම නෙමෙයි ලබා ගැනීම. හොඳයි. හරි. ඊළඟට අහනවා ව්‍යාපාර වර්ග කරන පදනම් ටිකක්. මතකද ව්‍යාපාර වර්ග කරනවා පදනම් 5ක් උසස් පෙළ මට්ටමේදී. හිමිකාරීත්වය අනුව, අරමුණ අනුව, පරිමාණය අනුව, නිෂ්පාදන ස්වභාවය අනුව, නිෂ්පාදනයේ අංශ අනුව අන්න ඒ ටික ලියන්න. එහෙනම් හිමිකාරීත්වය අනුව, හිමිකාරීත්වය අනුව, අරමුණ අනුව, පරිමාණය අනුව, හරි. ඊට පස්සේ නිෂ්පාදන අංශ අනුව, නිෂ්පාදනයේ අංශ අනුව, නිෂ්පාදනයේ ඕන ස්වභාවය අනුව කියලාත් ලියන්න පුළුවන්. පහම්ම ලිව්වා මම. හොඳයි. හිමිකාරීත්වය අනුව ව්‍යාපාර වර්ග කරන පදනම් දෙකක් ලියන්න. ඉතින් පෞද්ගලික අංශයේ ව්‍යාපාර, හරිද? රාජ්‍ය අංශයේ ව්‍යාපාර. ඔන්න එහෙනම් වැදගත්ම පේපරේ ඔන්න ඕක. අද මට සාකච්ඡා කරන්න ඕනුනේ ඔන්න ඕක. හරිද? වැදගත්ම කොටස ඕක. වැදගත්ම කෑල්ල ඕක. හරි. එහෙනම් ඔය ලකුණු හිතන්න උසස් පෙළ පේපරේට ඔයාට එන්නේ MCQ 30යි, හිස්තැන් 20යි, ඔක්කොම 50යි. අද අපි 20ක්ම කතා කරගත්තා. පළවෙනි පාඩම විතරක් ඉගෙන ගත්තු ළමයි විදියට. හරි නේද? හා. ඕකේ. එහෙනම් අපි ඊළඟ ප්‍රශ්න පත්‍රයට යමු. මේක අපි ඔක්කොම ඉවර කරන්න ඕනේ නැහැ. මොකද රචනා ප්‍රශ්න කියන්නේ පොඩි ප්‍රශ්නයක් අහනවා. ඒකට උත්තර ලියන්න දැන්ට පළවෙනි පාඩම නිසා. පස්සේ මේ ප්‍රශ්න නිකන් ඔයාට කරකවලා තෑරියා වගේ කියලා හිතෙන විදියට හිතන්න ප්‍රශ්න දෙනවා. තාම පළවෙනි පාඩම නිසා නිකන් ඍජු ප්‍රශ්න ටිකක් තමයි මේ දීලා තියෙන්නේ. හරි සරලයි. එහෙනම් දැන් ගන්න කොලයක් අරගෙන මාකින් එකක් ලියන්න හදාගන්න. නේ? දැන් පෑනෙන් ලියන්න ඕනේ. මම නිර්වචන කියනවා ලියන්න ඕනේ. හරි. එහෙනම් අපි එනවා පළවෙනි ප්‍රශ්නයට. අවශ්‍යතා වමනා යන්න නිදසුන් දක්වමින් පැහැදිලි කරන්න. අවශ්‍යතා සහ වමනා කියන එක නිදසුන් සහිතව පැහැදිලි කරන්නලු. එතකොට පුතා අවශ්‍යතා පැහැදිලි කරන්නත් ඕනේ. වමනා පැහැදිලි කරන්නත් ඕනේ. හරි. අවශ්‍යතා කියන එක පැහැදිලි කරන්නත් ඕනේ ඔයා. වමනා කියන එකත් ඔයා පැහැදිලි කරන්න ඕනේ. කියන්නේ සංසන්දනයක් නේ කරන්න කියන්නේ දෙන්නගේ. මේක කො. මේ ප්‍රශ්නේ නෙමෙයි ඊට කලින් එකක් තියෙනවනේ. කොයා. ආවෙති. සංසන්දනය නේ මෙන්න මේක. අවශ්‍යතා කියන එක පැහැදිලි කරන්න ඕනේ. වමනා කියන එකත් පැහැදිලි කරන්න ඕනේ. එතකොට ඔයා වෙන වෙනම පැහැදිලි කරන්න. මේ වගේ පැහැදිලි කිරීම කරන්න ආවහම ඔයා ඒ පැහැදිලි කරන මාතෘකාව ලියලා ඒකේ නිර්වචනය පැහැදිලි කරන්න පටන් ගන්න. ඔයාලට පුළුවන්. හරි. මෙන්න මෙහෙම පටන් ගමු. ඔයා ලියන්න පටන් ගන්න. ඉස්සෙල්ලාම අවශ්‍යතා කියලා නිර්වචනය ලිය. මාව පේනවද? පේනවනේ. කැමරාව තා චූට්ටක් මල්ලි පහලට කරන්න පුළුවන් නම් හොඳයි. මල්ලිට ඇහෙන්නේ. චුට්ටක් කැමරාව පහලට බිඳුවක් කරන්න. මාව පේන විදියට. හරි ලියාගමු එහෙනම් අවශ්‍යතා කියලා ඉස්සෙල්ලා මාතෘකාව ලියන්න. මම චුට්ටක් පේනවා. ගැඩිය ඕනේ.
ඇති. හරි ලියා ගමු මෙන්න මෙහෙම අවශ්‍යතා කියන එක. එතකොට ඔය අවශ්‍යතා කියන එක මෙහෙම පටන් ගන්න මාතෘකාව ලියලා මිනිසෙකු ලෙස සමාජය තුල ජීවත් වීම සඳහා අන්න එහෙම පටන් ගන්න. මිනිසෙකු ලෙස සමාජය තුල ජීවත් වීම සඳහා මිනිසෙකු ලෙස සමාජය තුල ජීවත් වීම සඳහා මිනිසෙකු ලෙස සමාජය තුල ජීවත් වීම සඳහා සපුරාගත යුතු අවම දෑ සපුරාගත යුතු අවම දෑ සපුරාගත යුතු අවම දෑ අවශ්‍යතා නම් වේ. එහෙම නිකන් චුට්ටක් ලියලා අතරින්නත් එපා. ඉතින් පුළුවන් තරම් දන්නවා කියලා පෙන්වන්න ඕනේ. තවද කියලා දන්න තව විදියකට අර අපි අද කතා කරේ වෙන විදියක්. තවද මූලික තෘප්තියක් නොලැබීම නිසා තවද මූලික තෘප්තියක් නොලැබීම නිසා දැනෙන අඩුපාඩුවක් ලෙසද මූලික තෘප්තියක් නොලැබීම නිසා දැනෙන අඩුපාඩුවක් ලෙසද මූලික තෘප්තියක් නොලැබීම නිසා දැනෙන අඩුපාඩුවක් ලෙසද අවශ්‍යතා හැඳින්විය හැක. මලිත් දම්සිත් මට කියන්න මේ මොකද අද වැඩි හොඳයි නේද? අද වැඩි පේපර් සාකච්ඡා වෙන්න ඕනේ හොඳේ. සමහර අය පේපර් වලට කැමති නෑ. එහෙම එපා. පුංචි මලිත් මොකද තත්ත්වය කියන්න බලන්න හොඳයිද කියලා. හරි. මූලික තෘප්තියක් නොලැබීම නිසා දැනෙන අඩුපාඩුවක් ලෙසද හැඳින්විය හැක. එලකිරි. සුපිරි. එලයි. උදාහරණ කියලා ඔයා අවශ්‍යතාවල උදාහරණ දෙක තුනක් ලියලා පෙන්නන්න. නිතරම උදාහරණ සහිත පැහැදිලි කිරීමක් කරන එක තමයි හොඳම. එහෙනම් ආහාර, ඇඳුම්, නිවාස කියලා 3-4ක් දෙක තුනක් ලියන්න. හරි. ඒකේ අහුවනේ කෙලින්ම මම පහලට ගන්නම් ඔයාලට පේන්න මේ තියෙන ප්‍රශ්න ටික ඕකනේ. ඕකේ පේන ඔයාට අවශ්‍යතාව උමනා යන්න දෙකම නිදසුන් සහිතව පැහැදිලි කිරීමක් නේ අහන්නේ. හරි. ඒ නිසා අපි දැන් අවශ්‍යතාව පැහැදිලි කරා. අපි එමු ඊළඟට උමනා කියන තැනට. මේ දෙකක් අහනවනේ. දැන් උමනා කියන එක අපි පැහැදිලි කරමු. ලියා ගන්න එතනම උත්තර යටින් උමනා කියලා මාතෘකාවක් ලියලා ඒකේ නිර්වචනය අපි කරමු. උමනා මම වාඩි වෙලා හිටියට කමක් නැහැ නේද ඔයගොල්ලන්ට? වාඩි උනේ ඉතින් මොකද දැන් ලියන්නනේ තියෙන්නේ. උමනා මෙහෙම ලියන්න. මිනිස් අවශ්‍යතාවයන් ඉටු කරගන්නා වූ 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 විවිධ ආකාරයන් නැතහොත් විවිධ ස්වරූපයන් විවිධ ආකාරයන් නැතහොත් විවිධ ස්වරූපයන් උවමනා නම් වේ. උදා කියලා ආහාර කියලා ලියලා ඉස්සරහෙන් උමනා ටිකක් ලියන්නකෝ. බත් කඩල පිට්ටු මුං ඇට කියලා. කැමති උමනා ටිකක්. ආහාර කියන අවශ්‍යතාවය ලියලා ඒක ඉස්සරහෙන් උමනා ටිකක් ලියලා පෙන්නන උදාහරණ. එතකොට හරි. අපි දෙවෙනි ප්‍රශ්නෙට එනවා. අවශ්‍යතාව උමනා අතර සැසඳීමක් කරන්න කියනවනේ. දෙපැත්තට දාගන්න වගුවක් අවශ්‍යතා උමනා කියලා. සැසඳීමක් නේ කරන්නේ. මේ දෙන්න අතර සංසන්දනයක් නේ කරන්න ඕනේ. දාගන්න දෙපැත්තට.
අවශ්‍යතාව පැත්තේ පළවෙනි එක ලියන්න තරුවක් දාලා කරුණු වශයෙන් වෙන් කර ලියන්න. කරුණු වෙන් කරන කාර්ය වැදගත් වෙනවා BS වල. අවශ්‍යතාව පැත්තේ පළවෙනි එක ලියනවා සීමිත වේ. සීමිත වේ. උවමනා පැත්තේ එක කෙලින් අනිත් පැත්තේ ලියා ගන්න අසීමිත වේ. අසීමිත වේ. අවශ්‍යතාව පැත්තේ දෙවෙනි එක ලියා ගන්න අත්‍යවශ්‍ය වේ. අත්‍යවශ්‍ය වේ. අනිත් පැත්තේ ලියා ගන්න උවමනා පැත්තේ අත්‍යවශ්‍ය නොවේ. අත්‍යවශ්‍ය නොවේ. අවශ්‍යතාව පැත්තේ තුන්වෙනි එක ලියා ගන්න පොදුවේ. පොදුවේ. උවමනා පැත්තේ තුන්වෙනි එක ලියා ගන්න විවිධ වේ. විවිධ වේ. අවශ්‍යතාව පැත්තේ හතරවෙනි එක ලියා ගන්න ව්‍යාපාරිකයන්ට බිහි කළ නොහැක. නැත්නම් නිර්මාණය කළ නොහැක. ව්‍යාපාරිකයන්ට නිර්මාණය කළ නොහැක. නැත්නම් බිහි කළ නොහැක. බිහි කළ නොහැක. අනිත් පැත්තේ බිහි කළ හැක. නැත්නම් නිර්මාණය කළ හැක. උවමනා පැත්තේ ලියන්න නිර්මාණය කළ හැක නැත්නම් බිහි කළ හැක. ඇති නේද? නැත්නම් තව ඕන ලියන්න පුළුවන්. අවශ්‍යතාව පැත්තේ ප්‍රාථමිකයි, උවමනා පැත්තේ ද්විතීකයි. හරි, ඒ ඇති. ඊළඟට පහත අවශ්‍යතාවලට අදාළ උවමනා ලියන්න. මේව නම් හරි ලේසි. ඒ බොළඳ ප්‍රශ්නයක් ඒක. හොඳේ. එහෙනම් ඕගොල්ලෝ ලියන්නකෝ මේ ආහාර වලට අදාළ දෙක තුනක් ලියන්න. හරි? ආහාර වලට අදාළ දෙක තුනක් ලියන්න. මේක හරි සරලයි. මම නැගිටින්න නැතුව මේ කම්මැලි ගමන් නෙමෙයි. හොඳේ. මොකද සාකච්ඡාවක් යන්නේ. ආහාර වලට ලියන්න මොන හරි බත් කඩල පිට්ටු. හරි? බත් කඩල. ඔන්නේ. හරි? මොන හරි ඇඳුම්. කමිසය. හරි? කමිසය සරම. අධ්‍යාපනයේට පාසල් අධ්‍යාපනය, උපකාරක පන්ති අධ්‍යාපනය, දහම් පාසල් අධ්‍යාපනය, විශ්වවිද්‍යාල අධ්‍යාපනය, පෙර පාසල් අධ්‍යාපනය, වෘත්ති අධ්‍යාපනය, ඕන තරම් සෞඛ්‍යයට. හරි? අපි හිතමු නිරෝගී ආහාර ගැනීම, ඒ කියන්නේ නිරෝගී ආහාර ගන්නවා. ඊට පස්සේ උණු වතුර පානය කරනවා, හොඳ ඖෂධ ගන්නවා. හරි? ඒවා තමයි සෞඛ්‍යයට. විනෝදෙට ඔය ඕන දෙයක්. චාරිකා යනවා. හරි? චාරිකා යනවා වෙන්න පුළුවන්. ඊට පස්සේ චිත්‍ර අඳිනවා වෙන්න පුළුවන්. සින්දු කියනවා වෙන්න පුළුවන්. නටනවා වෙන්න පුළුවන්. සමහර විනෝදෙට කන බොන උන් ඉන්නවා. ඕන දෙයක්. සරලයි ඒක පුතේ. නිවාස කිව්වහම පැල්පත්, කෝඩාරම්, අට්ටාල. පැල්පත්, හරි? කෝඩාරම්, අට්ටාල, ගල් ගුහා, ජංගම නිවාස. හරි? ඒක ලේසියිනේ. ඒක බොළඳ චූටි ප්‍රශ්නයක් පුතේ. ඊළඟට මිනිස් අවශ්‍යතා ඉටු කරගන්නා විවිධ ස්වරූපයන්. හරි? ඔක පියුස්සව කැමරාවනේ. මිනිස් අවශ්‍යතා ඉටු කරගන්නා විවිධ ස්වරූපයන් ගමු. මේකෙදි නැගිටින්න දෙයක් නැහැ. මම නිකන් මේ අර උත්තර ලියන හින්දා තමයි වල්ලා හිටියේ. හොඳේ. මිනිස් අවශ්‍යතා ඉටු කරගන්නා විවිධ ස්වරූපයන් උමනා නම් වේ. ඒවා ඉටු කරගන්නා විවිධ ස්වරූප මොනවද? මිනිස් අවශ්‍යතා ඉටු කරගන්නා විවිධ ස්වරූපයන් උවමනා වෙනවා. ඒක හරි. එතකොට අහනවා ඒවා ඉටු කරගන්නා විවිධ ස්වරූපයන් මොනවද? කියන්නේ උවමනා ටිකක් ඉටු කරගන්න ස්වරූප මොනවද? උවමනා ඉටු කරගන්න ක්‍රම මතකද ඔයාට? අපි කියලා දුන්නා මේවා. මම ප්‍රශ්නකුත් දීලා තිබ්බා ටියුට් එකෙත්. උවමනා ඉටු කරගන්න ක්‍රම වලින් එකක් අපි කියමු මොකද්ද? තමාටම නිෂ්පාදනය කරගන්න පුළුවන්. තමාම නිෂ්පාදනය කර ගැනීම. තව කඩෙන් ගන්න පුළුවන්. ඒ කියන්නේ මිලදී ගන්න පුළුවන් නැත්තම් හුවමාරුව කියලාත් අපි කියනවා. මිලදී ගැනීම. කඩෙන් ගන්න එක සල්ලි දීලා ඔයාට. තව මොනවද? බලහත්කාරයෙන් පුළුවන්. බලහත්කාරයෙන් සිඟමන් ඇදීමෙන් ලියන්න. තවන සොරකම් කරන්නත් පුළුවන්. හරි? එහෙනම් මේ අහන්නේ උවමනා ඉටු කරගන්න ආකාර. හරි ලේසි. ඔයාට හැලප උවමනාවක් තියෙනවා නම් මොකද්ද කරන්න ඕනේ? එක්ක හැලපයක් හදන් කන්න පුළුවන්. තමාම නිෂ්පාදනය කරගන්න.
හැලපයක් කඩෙන් අරන් කන්න පුළුවන්. අපි කියනවා මිලදී ගන්නවා නැත්නම් හුවමාරු කරගන්නවා. බලහත්කාරයෙන් බලෙන් කඩේට ගියා හැලපයක් ගත්ත බලෙන් කෑවා. හිඟවන්නේ නැදලා අනේ මට දෙන්නකෝ කියලා ඉල්ලගෙන ගන්නත් පුළුවන්. අන්න උමනා ඉටු කරගන්න ආකාරය. ඊළඟට කලියලි ඉවරයි නේද? අවශ්‍යතාව උමනා ඉටු කරනු ලබන්නේ නිෂ්පාදිත වලින්. මෙම කියමන සනාථ කර නිෂ්පාදිත පුළුල් ලෙස වර්ග කරන්නා. අවශ්‍යතාව උමනා ඉටු කරන්නේ නිෂ්පාදිත වලින්ලු. ඒක සනාථ කරලා, ඒ කියන්නේ නිර්වචනය කරලා පුළුල් ලෙස වර්ග නිෂ්පාදිත පුළුල් විදියට වර්ග කරන්න කියලා කියනවා. හරි. අපි කරමු එහෙනම්. ලියන්න ඉස්සෙල්ලම නිෂ්පාදිත ගැනනේ ඔය අහන්නේ. මෙහෙම ලියන්න. මිනිස් අවශ්‍යතාවයන් සහ උමනාවන් ඉටු කිරීම සඳහා මෙතනින්ම පටන් ගමු. මිනිස් අවශ්‍යතා සහ උමනා ඉටු කිරීම සඳහා මිනිස් අවශ්‍යතා සහ උමනා ඉටු කිරීම සඳහා වෙළඳ පොළට ඉදිරිපත් කරන මිනිස් අවශ්‍යතා සහ උමනා ඉටු කිරීම සඳහා වෙළඳ පොළට ඉදිරිපත් කරන වෙළඳ පොළට ඉදිරිපත් කරන මිනිස් අවශ්‍යතා සහ උමනා ඉටු කිරීම සඳහා වෙළඳ පොළට ඉදිරිපත් කරන ඕනෑම දෙයක් නිෂ්පාදිතයක් ලෙස හඳුන්වයි. ඕනෑම දෙයක් නිෂ්පාදිතයක් ලෙස හඳුන්වයි. හරි? නිෂ්පාදිත ලෙස හඳුන්වයි. එනම් මිනිස් අවශ්‍යතාව උමනා ඉටුවන්නේ මිනිස් අවශ්‍යතා සහ උමනා ඉටුවන්නේ නිෂ්පාදිත වලින් බව තහවුරු වේ. හරි. එතකොට ඊළඟට කියනවා මේක පුළුල් ලෙස වර්ග කරන්න. දැන් මෙහෙමයි. නිෂ්පාදිත පටු වර්ගීකරණය සහ පුළුල් වර්ගීකරණය කියලා දෙකක් තියෙනවා. පටු වර්ගීකරණය යටතේ භාණ්ඩ සේවා කියලා බෙදලා භාණ්ඩ අපිට පාරිභෝගික භාණ්ඩ, කාර්මික භාණ්ඩ කියලා බෙදන්න පුළුවන්. සේවා වර්ග තියෙනවා. උපකාරක සේවා සහ ඍජු සේවා වශයෙන් වර්ග කරන්න පුළුවන්. හරි, පුළුල් ලෙස වර්ග කරන්න කිව්වහම මෙතන භාණ්ඩ සේවා පාරිභෝගික භාණ්ඩ එහෙම නෙමෙයි. මේ බලාපොරොත්තු වෙන උත්තරේ තමයි මේ පුළුල් වර්ගීකරණය. ඒ කියන්නේ නිෂ්පාදිත පුළුල් ලෙස වර්ග කරාම මොනවද උත්තර? ඔයා ලියා ගන්න එහෙනම් ඒක යටතේ භාණ්ඩ. හරි, අර උත්තරේ ලියලා මම ඉස්සෙල්ලා කිව්වා එනම් මිනිස් අවශ්‍යතා සහ උමනා ඉටුවන්නේ නිෂ්පාදිත වලින් බව තහවුරු වේ කියලා ලිව්වනේ. ඊට පස්සේ ඔයා යටින් වෙනම ලියන්න එකක් යට එකක්. අන්න ඒවා පුළුල් ලෙස වර්ග කරාම භාණ්ඩ සේවා. තව මොනවද? ඉසව් කීපයක් ලියන්න. ඉසව් ස්ථාන පහක්වත් ලියන්න. ස්ථාන අදහස්. හරි, තොරතුරු, දීපල, සංවිධාන, අත්දැකීම් ලියාගන්න කීපයක්. භාණ්ඩ සේවා, ඉසව් ස්ථාන අදහස්, පුද්ගලයන්, තොරතුරු, දීපල, සංවිධාන, තොරතුරු, දීපල, පුද්ගලයන්, සංවිධාන, අත්දැකීම්. ඔය ඔච්චර ලියන්න ඕනේ නැහැ. මේකෙන් පහක් ලියන්නකෝ. ඔන්න පුළුල් වර්ගීකරණය. පුළුල් ලෙස වර්ග කරනකොට ඕකෙන් කීපයක් වා ලියන්න. මේක පටු වර්ගීකරණය යටතේ තිබුණා නම් ඔයාට පුළුවන් නිෂ්පාදිත මෙහෙම කොටස් දෙකයි. භාණ්ඩ සේවා, භාණ්ඩ පාරිභෝගික භාණ්ඩ, කාර්මික භාණ්ඩ, සේවා ඍජු සේවා සහ උපකාරක සේවා වශයෙන් ඔහොම බෙදන්න පුළුවන්. හරි? එහෙනම් ඔය ටික ලිව්වා. අපි එනවා ඊට පස්සේ පළවෙනි ප්‍රශ්නේ ඉවරයි. අපිට මේ ප්‍රශ්න හතරම මේක සාකච්ඡා කරන්න ඕනේ නැහැ. මොකද ඍජු කෙලින්ම ඔයාගේ ටියුට් එකේ තියෙන ඒවා අහලා තියෙන එක ලියන්න විතරයි තියෙන්නේ. හොඳේ. පළවෙනි ප්‍රශ්න 20 තමයි අද මම බේසික් එකක් විදියට මේන්ලි බලාපොරොත්තු වෙන්නේ සාකච්ඡා කරන්න. නමුත් මේකෙනුත් අපි ප්‍රධාන ප්‍රශ්න දෙකක් විතරක් මේකෙන් සාකච්ඡා කරගමු. පළවෙනි එක භාණ්ඩ සහ සේවා අතර වෙනස්කම් දක්වන්න. එන භාණ්ඩ සේවා කියලා දෙපැත්තට දාගන්න. භාණ්ඩ සේවා කියලා දෙපැත්තට දාගන්න. හරි?
භාණ්ඩ පැත්තේ ලියාගමු. භාණ්ඩ පැත්තේ ස්පර්ශ කළ හැක, සේවා පැත්තේ ස්පර්ශ කළ නොහැක. ස්පර්ශ කළ හැක, ස්පර්ශ කළ නොහැක. දෙවැනි කරුණ භාණ්ඩ පැත්තේ නිෂ්පාදනයත් පරිභෝජනයත් එකම අවස්ථාවේ සිදු නොවේ. නිෂ්පාදනයත් පරිභෝජනයත් එකම අවස්ථාවේ සිදු නොවේ. සේවා පැත්තේ බොහෝ විට නිෂ්පාදනය සහ පරිභෝජනය එකම අවස්ථාවේ සිදුවේ. බොහෝ විට නිෂ්පාදනය සහ පරිභෝජනය එකම අවස්ථාවේ සිදුවේ. ඊට පස්සේ භාණ්ඩ පැත්තේ තුන්වෙනි එක ගබඩා කළ හැක. සේවා පැත්තේ ගබඩා කළ නොහැක. ගබඩා කළ හැක, ගබඩා කළ නොහැක. ගබඩා කළ හැක, ගබඩා කළ නොහැක. හරි. ඊට පස්සේ මේ පැත්තට එන්න මොකද්ද මේ භාණ්ඩ පැත්තට එන්න අපි මොනවද දැන් ලිව්වේ? තුනක් ලිව්වද? කීයද ලිව්වේ? තුනක් විතර ලිව්වා නේද? අපි ලිව්වා මොනවද ලිව්වේ පුතේ මරිත් මට කියන්න. මම තුනක් කිව්වා නේ මට මොකද කිව්ව තුන මතක නේද? මොකද මම කිව්වේ ස්පර්ශ කළ හැකි ස්පර්ශ කළ නොහැක කිව්වා. ඊට පස්සේ කිව්වා නිෂ්පාදනය පරිභෝජනය එකම අවස්ථාවේ සිදු නොවේ සිදුවේ කියලා කිව්වා. ඊට පස්සේ මොනවද කිව්වේ පුතේ? टाइप करन टक गाल හරිද ගබඩා කබඩා කළ හැක නැහැ ඊට පස්සේ ලියාගමු අපි ලිව්වේ නැහැ එතකොට භාණ්ඩ සමජාතීය වේ හරි thank you භාණ්ඩ පැති ලියාගෙන සමජාතීය වේ නැත්නම් වරහන් ඇතුලේ ඒකීය වේ කියලා ලියන්න පුළුවන් ඒකීය වේ සේවා පැත්තේ ලියන්න සමජාතීය නොවේ වරහන් ඇතුලේ සපයන්නා අනුව වෙනස් වේ වරහන් ඇතුලේ යන සපයන්නා අනුව වෙනස් වේ විවිධ වේ හරි හතර ලියුවා ඊට පස්සේ භාණ්ඩ වර්ගීකරණය ගැලීම් සටහනකින් දක්වන්න භාණ්ඩ වර්ගීකරණය ගැලීම් සටහනකින් දක්වන්නලු අපි භාණ්ඩ වර්ගීකරණය මම මේ හරියෙන් අඳින්නම් මේ පාට හරියන්නේ හරි භාණ්ඩ වර්ගීකරණය ඔන්න මාත් එක්කම ටක් ගාලා ඉඳගන්න භාණ්ඩ වර්ග දෙකක් ප්‍රධාන වශයෙන් ඔයාලගේ සිලබස් එකේ තියෙනවා මේකේ කල් පවතින භාණ්ඩ කල් නොපවතින භාණ්ඩ කියලා කලින් වර්ග කරා ඒක දැන් ඔයාලගේ මේ 12 ශ්‍රේණියේදී නෑ හොඳේ 13 ශ්‍රේණිය අලෙවිකරණ කොටසේදී වාටේ කල් පැවැත්ම අනුව භාණ්ඩ වර්ගීකරණය ගැන කියලා දෙන්නම් මෙතෙන්දී වාට නව නිර්දේශ යටතේ තියෙන භාණ්ඩ වර්ග දෙකයි එකක් කාර්මික භාණ්ඩ අනිත් එක පාරිභෝගික භාණ්ඩ කාර්මික භාණ්ඩ පාරිභෝගික භාණ්ඩ හරිනේ කාර්මික භාණ්ඩ අණු කොටස් තුනකට බෙදෙනවා ද්‍රව්‍ය හා කොටස් ප්‍රාග්ධනයිතම සහ කාර්මික සේවා නැත්නම් සැපයුම් සේවා කියන්නත් පුළුවන් කාර්මික සේවා පාරිභෝගික භාණ්ඩ බෙදෙනවා පදනම් දෙකක් යටතේ මම පොඩ්ඩක් මේක පල්ලෙහාට ගන්නවා මෙහෙම පදනම් දෙකක් යටතේ පාරිභෝගික භාණ්ඩ බෙදෙනවා එකක් අවශ්‍යතාවය අනුව
අනිත් එක භාවිත අනුව. අයියට ආතල් එකක් ගිහිල්ලා මම බැලුවා කෝ සද්දයක් එන්නේ මොකද්ද කියලා. අවශ්‍යතාවය අනුව කොටස් දෙකයි අත්‍යවශ්‍ය භාණ්ඩ සින්දුවක් අහනවා යා. මම බැලුවා කවුද මේ නටන්නේ කියලා. අත්‍යවශ්‍ය භාණ්ඩ මේක අත්‍යවශ්‍ය නොවන භාණ්ඩ. අත්‍යවශ්‍ය නොවන භාණ්ඩ. අත්‍යවශ්‍ය නොවන භාණ්ඩ වලට අපි සුඛෝපභෝගී කියලාත් කියනවා. සැප වැඩි භාණ්ඩ, සුඛ වැඩි භාණ්ඩ, සුඛෝපභෝගී. හොඳයි. සුඛෝපභෝගී භාණ්ඩ කියලාත් කියනවා. භාවිත යන කොටස් 4යි. පහසු භාණ්ඩ, සාප්පු භාණ්ඩ, විශේෂිත භාණ්ඩ, නොසෙවූ භාණ්ඩ. ඔන්න භාණ්ඩ වර්ගීකරණය අපි ඇන්දා. කාර්මික භාණ්ඩ, පාරිභෝගික භාණ්ඩ කියලා කොටස් දෙකයි. කාර්මික භාණ්ඩ යටතේ උපකොටස් 3යි. ද්‍රව්‍ය හා කොටස්, ප්‍රාග්ධන අයිතම සහ කාර්මික සේවා නැත්නම් ව්‍යාපාර සේවා, සැපයුම් සේවා. පාරිභෝගික භාණ්ඩ වර්ග දෙකකට බෙදෙනවා පදනම් දෙකකින්. එකක් අවශ්‍යතාවය අනුව සහ භාවිතය අනුව. අවශ්‍යතාවය අනුව කොටස් දෙකයි. අත්‍යවශ්‍ය භාණ්ඩ, අත්‍යවශ්‍ය නොවන භාණ්ඩ නැත්නම් සුඛෝපභෝගී භාණ්ඩ කියලාත් ලක්ෂරි ගුඩ්ස් කියලාත් කියනවා. භාවිතය අනුව කොටස් 4යි. පහසු භාණ්ඩ, සාප්පු භාණ්ඩ, විශේෂිත භාණ්ඩ, නොසෙවූ භාණ්ඩ. ඔන්න ගැලීම් සටහන දාගන්න. හරිද? ඊළඟට කාර්මික භාණ්ඩ යනු මොනවාද? උදාහරණ දක්වමින් පැහැදිලි කරන්න. කාර්මික භාණ්ඩ කියන්නේ මොනවද? මෙන්න මේවා. කාර්මික භාණ්ඩ, ඉන්ඩස්ට්‍රියල් ගුඩ්ස්. ඒ කියන්නේ පුතා යම් කිසි භාණ්ඩයක් හදන්න යොදා ගන්නා වෙනත් භාණ්ඩ. මේ පෑන හදන්න ගත්තු යකඩ ටික. හරි මේ යකඩ වලින් වගේ හදලා තියෙන්නේ. එහෙනම් යම් කිසි භාණ්ඩයක් හදන්න යොදා ගන්නා වෙනත් භාණ්ඩ වලට අපි කියනවා කාර්මික භාණ්ඩ. හරි? එතකොට එහෙනම් උදාහරණයක් විදිහට ගත්තොත් අපි ප්ලාස්ටික් වතුර බෝතල් එකක් හදන්න ප්ලාස්ටික් අරන් තියෙනනේ. ප්ලාස්ටික් ටික තමයි කාර්මික භාණ්ඩ කියන්නේ. ලියාගමු එහෙනම් මාතෘකාවක් වගේ ලියාගන්න කාර්මික භාණ්ඩ. කාර්මික භාණ්ඩ. එයාට ලියාගමු යම් කිසි භාණ්ඩයක් නිෂ්පාදනය කිරීම සඳහා යම් කිසි භාණ්ඩයක් නිෂ්පාදනය කිරීම සඳහා යොදා ගන්නා වෙනත් භාණ්ඩ. යම් කිසි භාණ්ඩයක් නිෂ්පාදනය කිරීම සඳහා යොදා ගන්නා වෙනත් භාණ්ඩ කාර්මික භාණ්ඩ නම් වේ. කාර්මික භාණ්ඩ නම් වේ. උදාහරණ ලෙස ටයරයක් නිෂ්පාදනය කිරීම සඳහා යොදා ගන්නා උදාහරණ ලෙස ටයරයක් නිෂ්පාදනය කිරීම සඳහා යොදා ගන්නා රබර් පෙන්විය හැක. රබර් පෙන්විය හැක. රබර් පෙන්විය හැක. හරි. ඊළඟට එනවා හතරවෙනි එක. අපි දෙවෙනි ප්‍රශ්නෙටත් ඇවිල්ලා තියෙන්නේ කාර්මික භාණ්ඩ හා සැසඳීමේදී පාරිභෝගික භාණ්ඩවල වෙනස්කම් මොනවද? කාර්මික භාණ්ඩත් එක්ක සසඳනකොට අහන්නේ මොනවද? පාරිභෝගික භාණ්ඩ ගැනනේ. හරි. මොකක්ද අහන්නේ? කාර්මික භාණ්ඩ හා සැසඳීමේදී කාර්මික භාණ්ඩ හා සැසඳීමේදී පාරිභෝගික භාණ්ඩවල ඇති වෙනස්කම්. පාරිභෝගික භාණ්ඩ වෙනස් වෙන විදියනේ අහන්නේ. ඔය අහන්නේ පාරිභෝගික භාණ්ඩවල ලක්ෂණ ටිකක්. මෙයා එක්ක මෙයාගේ වෙනස්කම් ටික මේ ටික ලිව්වනම් ඇති. දෙන්නගේම දෙපැත්තට දාලා ලියන්න ඕනේ. පාරිභෝගික භාණ්ඩවල වෙනස්කම් ටිකක් නේ අහන්නේ. එතකොට කාර්මික භාණ්ඩත් එක්ක සංසන්දනය කරලා
පාරිභෝගික භාණ්ඩවල වෙනස්කම් අහන්නේ. වාට ඕනනම් කාර්මික භාණ්ඩ මේ පැත්තේ ලියලා ඒක ඉස්සරහින් මෙයා මෙහෙම වෙයි කියලා පෙන්වන්නත් හැකියාව තියෙනවා. අපි ලියමු මෙන්න මෙහෙම. අපි කරුණු ලියමු. පොයින්ට් එකක් දාලා ලියන්න, තරුවක් දාලා. කාර්මික භාණ්ඩ භාවිතය සමග ක්ෂය වන නමුත් කාර්මික භාණ්ඩ භාවිතය සමග ක්ෂය වන නමුත් පාරිභෝගික භාණ්ඩ භාවිතය සමග කෙලවර වේ. අවසන් වේ. කාර්මික භාණ්ඩ භාවිතය සමග ක්ෂය වන නමුත් පාරිභෝගික භාණ්ඩ භාවිතය සමග කෙලවර වේ නැත්නම් අවසන් වේ. කාර්මික භාණ්ඩ පාවිච්චි කරාට ඉවර වෙන්නේ නැහැනේ. දැන් මේ පෑන හදන්න යකඩ පාවිච්චි කරානේ. යකඩ පාවිච්චි කරාම ඉවර වුන්නේ නැහැනේ. මේක ඇතුලේ පෑනේ යකඩ ටික ඉතුරු වුණානේ. හැබැයි පාන් ගෙඩියක් ඔයා පාවිච්චි කරොත් පාන් ගෙඩියේ ඉතුරු වෙන දෙයක් නැහැනේ. ඒක ඉවරයිනේ, අවසන් වෙනමනේ පාවිච්චි කරාට පස්සේ. අන්න ඒක තමයි කිව්වේ. ඊළඟ තරු ලකුණ. කාර්මික භාණ්ඩ සඳහා වක්‍ර ඉල්ලුමක් පැවතියද පාරිභෝගික භාණ්ඩ සඳහා ඍජු ඉල්ලුමක් පවතී. කාර්මික භාණ්ඩ සඳහා වක්‍ර ඉල්ලුමක් පැවතියද පාරිභෝගික භාණ්ඩ සඳහා ඍජු ඉල්ලුමක් පවතී. හරිද? ඊට පස්සේ මෙහෙම ලියන්න. පාරිභෝගික භාණ්ඩ කාර්මික භාණ්ඩ පටන් ගමු. කාර්මික භාණ්ඩ වලට සාපේක්ෂව පාරිභෝගික භාණ්ඩ බහුල වේ. කාර්මික භාණ්ඩ වලට සාපේක්ෂව පාරිභෝගික භාණ්ඩ බහුල වේ. ඊළඟට තව එකක් ක්ලියර් ඉවර කරමු අපි. කාර්මික භාණ්ඩ ව්‍යාපාරිකයන් විසින් මිලදී ගත්තද කාර්මික භාණ්ඩ ව්‍යාපාරිකයන් විසින් මිලදී ගත්තද පාරිභෝගික භාණ්ඩ අවසන් පාරිභෝගිකයන් විසින් මිලදී ගනී. කාර්මික භාණ්ඩ ව්‍යාපාරිකයන් විසින් මිලදී ගත්තද පාරිභෝගික භාණ්ඩ අවසන් පාරිභෝගිකයන් විසින් මිලදී ගනී. හරි? එතකොට ඇති. අපි හතරක් ලිව්වා. හොඳටම ඇති. පාරිභෝගික භාණ්ඩ අවශ්‍යතාවය සහ භාවිතය මත වර්ග කර උදාහරණ දක්වමින් පැහැදිලි කරන්න. අපි එහෙනම් පාරිභෝගික භාණ්ඩ කොහොමද පුතේ වර්ග කරන්නේ? දැන් ඉස්සෙල්ලත් පෙන්නුවා. නමුත් ආයි පාරක් වර්ග කරලා අහනවා මොකද්ද? මේ අවශ්‍යතාවය මත සහ භාවිතය මත වර්ග කරලා උදාහරණත් එක්ක පැහැදිලි කරන්න කියනවනේ. එතකොට පාරිභෝගික භාණ්ඩ වර්ග වෙන්නේ මෙහෙමනේ. පාරිභෝගික භාණ්ඩ වර්ග වෙන්නේ මෙහෙමයි. කොහොමද? එකක් අවශ්‍යතාවය මත, අනිත් එක භාවිතය. හරි, අවශ්‍යතාවය අනුව අත්‍යවශ්‍ය භාණ්ඩ අත්‍යවශ්‍ය නොවනනේ. කොහොම ලියාගන්නේ?
අත්‍යවශ්‍ය නොවන හේවත් සුඛෝපභෝගීනි. සුඛෝපභෝගී. හරි. භාවිත යනු හතරයිනි. පහසු භාණ්ඩ, සාප්පු භාණ්ඩ, විශේෂිත භාණ්ඩ, නොසෙවුනි. අපි ওই ටික වෙන වෙනම හඳුන්වලා උදාහරණ දක්වමු. හරි. ඉස්සෙල්ලා ඔක ලියා ගන්නකො. ඔය වර්ග කරලා නේ කරන්නේ නෙමෙයි. වර්ග කර. එතකොට වර්ග කරලා ඉන්න ඕනේ. වර්ග කර උදාහරණ දක්වමින් පැහැදිලි කර. වර්ග කර උදාහරණ දක්වමින් පැහැදිලි කරන්න ඕනේ. හරි. එහෙනම් යටතේ ලියාගමු අපි අත්‍යවශ්‍ය භාණ්ඩ අත්‍යවශ්‍ය නොවන භාණ්ඩ. පළවෙනි මාතෘකාව අත්‍යවශ්‍ය භාණ්ඩ. අත්‍යවශ්‍ය භාණ්ඩ. මේක එහාට කරන්න මේක මෙතන මෙච්චරදී. මීතල මෙතට ගන්නවා. මීතලේ මෙහෙට කරතේ. අනේ අච්චරද හරි අත්‍යවශ්‍ය භාණ්ඩ අපි එතන ලියාගමු මෙහෙම ලියා ගන්න එදිනෙදා ජීවිතය ගත කිරීමේදී එදිනෙදා ජීවිතය ගත කිරීමේදී එදිනෙදා ජීවිතය ගත කිරීමේදී ඒ සඳහා අනිවාර්යෙන්ම ලබා ගත යුතු දෙවෙනි පාඩමට ටියුට් තියෙනවා ලැබෙයි ඉවසන්න අද පේපර් එක නිසා තමයි ටිකක් ටියුට් එක පරක්කු වුණේ හොඳයි ලබන සතියනේ අපි පාඩම් පටන් ගන්නෙ දවස් දෙකකින් විතර ලැබෙයි සමාජ වකීම් ටියුට් එක ලැබෙයි ඔන්ලයින් ක්ලාස් එකට එන දරුවන්ට ටියුට් එක ලැබෙයි හොඳයි ටියුට් එකයි රිමයින්ඩ් බුක් එක දෙකම ලැබෙනවා හරි මොකද මම කිව්වේ එදිනෙදා ජීවිතය ගත කිරීමේදී ඒ සඳහා අනිවාර්යෙන් සපුරා ගත යුතු අනිවාර්යෙන් ලබා ගත යුතු භාණ්ඩ අත්‍යවශ්‍ය භාණ්ඩ නම් වේ අත්‍යවශ්‍ය භාණ්ඩ නම් වේ. තැපැල් ප්‍රශ්නයක් නම් අපි කුරිය හරි කරමු. හෙට තමයි දාන්න හිතන් ඉන්නේ මම. උදාහරණ හාල් සීනි පිටි පරිප්පු ඔය දෙක තුනක් ලියන්න. භාණ්ඩ උදාහරණ දෙක තුනක් හාල් සීනි පිටි පරිප්පු කියලා ලියන්නකො. ඊළඟට අත්‍යවශ්‍ය නොවන භාණ්ඩ මාතෘකාව ලියන්න. ඒ යටතේ ලියාගමු. එදිනෙදා ජීවිතය ගත කිරීම සඳහා අනිවාර්ය නොවන භාණ්ඩ. එදිනෙදා ජීවිතය ගත කිරීම සඳහා අනිවාර්ය නොවන භාණ්ඩ. එදිනෙදා ජීවිතය ගත කිරීම සඳහා අනිවාර්ය නොවන භාණ්ඩ. අත්‍යවශ්‍ය නොවන හෙවත් සුඛෝපභෝගී භාණ්ඩ ලෙස හඳුන්වයි. එදිනෙදා ජීවිතය ගත කිරීමේදී අනිවාර්ය නොවන භාණ්ඩ අත්‍යවශ්‍ය නොවන හෙවත් සුඛෝපභෝගී භාණ්ඩ ලෙස හඳුන්වයි. උදාහරණ ඒ කියන්නේ අවශ්‍යම නැති දේවල් මොනවද? ඒ කියන්නේ අනිවාර්ය නැති ටීවී එක රූප වාහිනී ස්වර්ණාභරණ ශීතකරණ පිහිනුම් තටාක ඒව මෙව අනිවාර්ය නැහැනේ අන්න ඒවා. හරි. ඒ එක වර්ගීකරණයක් නේක ඉවරයි.
භාවිත යනු අපි වර්ග හතරක් තියෙනවා. ඒක පළවෙනි එක නා ලියා ගන්න මාතෘකාවක් විදිහට පහසු භාණ්ඩ. පහසු භාණ්ඩ. එයාට ලියා ගන්න එදිනෙදා ජීවිතය ගත කරන විට පහසුවෙන් මිලදී ගත හැකි භාණ්ඩයි. එදිනෙදා ජීවිතය ගත කරන විට පහසුවෙන් මිලදී ගත හැකි භාණ්ඩයි. පහසු භාණ්ඩයට ලියන්න. එදිනෙදා ජීවිතය ගත කරන විට පහසුවෙන් මිලදී ගන්නා භාණ්ඩයි. දෙවනියට ආයක උදාහරණයක් ලියා ගන්න. ඔය ඒකටත් පහසුවෙන් ඔයාලට කඩෙන් ගන්න පුළුවන් දේවල් ටිකක්. හාල් සීනි පිටි පරිප්පු. ලේසිය වලින් එක හාල් සීනි පිටි පරිප්පු. ඊළඟට සාප්පු භාණ්ඩ මාතෘකාව. ඒකට ලියන්න සාප්පු භාණ්ඩ. සාප්පු ගණනාවක ගොස්. සාප්පු ගණනාවක ගොස් මිල ගුණත්වයේ වැනි දෑ. සාප්පු ගණනාවක ගොස් මිල ගුණත්වයේ වැනි දෑ මිල ගුණත්වයේ වැනි දෑ සසඳා බලා මිල ගුණත්වයේ වැනි දෑ සසඳා බලා මිලදී ගන්නා භාණ්ඩයි. මිල ගුණත්වයේ වැනි දෑ සසඳා බලා මිලදී ගන්නා භාණ්ඩයි. උදාහරණ මොනවද පුතේ? ඇඳුම් පැළඳුම් පාවහන් විදුලි උපකරණ වගේ දේවල්. උදාහරණ ඇඳුම් පැළඳුම් පාවහන් විදුලි උපකරණ කියලා ලියන්න. ඊළඟට විශේෂිත භාණ්ඩ ඊළඟ මාතෘකාව විශේෂිත භාණ්ඩ. එයාට ලියා ගන්න විශේෂිත වෙහෙසක් දරා මිලදී ගන්නා භාණ්ඩයි. විශේෂිත වෙහෙසක් දරා මිලදී ගන්නා භාණ්ඩයි. විශේෂිත වෙහෙසක් දරා මිලදී ගන්නා භාණ්ඩයි. උදාහරණ මොනවද අපි වෙහෙසක් දරලා ගන්න භාණ්ඩ මේ වර්ගීකරණය වෙනයි මේක වෙනයි හොඳයි. එහෙනම් විශේෂ වෙහෙසක් දරලා ගන්න භාණ්ඩ මොනවද? වාහනනේ වාහන ඉඩම් ගොඩනැගිලි ස්වර්ණාභරණ වගේ දේවල් විශේෂිත භාණ්ඩ කියන ගණයට මේ වර්ගීකරණයේදී ඇතුළත් වෙනවා. යාන වාහන කියන්නේ වාහන ඉඩම් ගොඩනැගිලි ස්වර්ණාභරණ කියලා ලියන්න. අවසාන මාතෘකාව නොසෙවූ භාණ්ඩ නොසෙවූ භාණ්ඩ. එයාට තේරියා ගන්න වෙළඳ පොළ තුල තිබුණත් වෙළඳ පොළ තුල තිබුණත් ඒ පිළිබඳව පාරිභෝගිකයා වෙළඳ පොළ තුල තිබුණත් ඒ පිළිබඳව පාරිභෝගිකයා දැනුවත් නොවන භාණ්ඩයි. වෙළඳ පොළ තුල තිබුණත් පාරිභෝගිකයා ඒ පිළිබඳව දැනුවත් නොවන භාණ්ඩයි. එතනම් දැනුවත් නොවන හෝ එහෙම ලියන්න. දැනුවත් නොවන හෝ උනන්දුවක් නොදක්වන භාණ්ඩයි. වෙළඳ පොළ තුල තිබුණද ඒ පිළිබඳව පාරිභෝගිකයා දැනුවත් නොවන හෝ උනන්දුවක් නොදක්වන භාණ්ඩයි. දැනුවත් නොවන හෝ උනන්දුවක් නොදක්වන භාණ්ඩයි. දැනුවත් නොවන භාණ්ඩයි. දැනුවත් නොවන භාණ්ඩයි. උදාහරණ ලියා ගන්න විවිධ රක්ෂණ ඔප්පු තව නවකතා පොත් අලුතෙන් එන පොත් වර්ග නවකතා පොත්. ඒවා වෙළඳපොලේ තිබ්බට මිනිස්සු එච්චර දැනුවත් නැහැ. රක්ෂණ ආවරණ වර්ග කියන්නේ රක්ෂණ ඔප්පුවක් අලුතෙන් ආව කියලා ඒක පිළිබඳව එම ලොකුවට දැනුවත් වීමක් නැහැ. හරිනේ. හරි. ඔන්න ඔය විදියට අපි දැන් ඔයාලගේ මේ ප්‍රශ්න සාකච්ඡා කරා. හරි. අට පේනවා අපි ඔන්න ඔය විදියට ප්‍රශ්න වලට අදාළව රචනා ප්‍රශ්න දෙකක් අද කතා කරා නේ. රචනා ප්‍රශ්න දෙකක් ඉවර කරා. ප්‍රධාන වශයෙන් ප්‍රශ්න කියන්නේ 10ක්. එහෙම නේද? රචනා ප්‍රශ්න 10ක් නේද ඉවරුනේ? ඔව් හරි. රචනා ප්‍රශ්න 10ක් මේ දෙකක් ඉවරයි කියන්නේ අනු කොටස් 10ක් ඉවරයි. ඊට පස්සේ
අපි හිස්තැන් පුරවන සහ MCQ ප්‍රශ්න 20ක් අවසන් කරා. MCQ සහ රචනා ප්‍රශ්න සියල්ලම MCQ රචනා මේ කෙටි අනිශ්චිත හිස්තැන් පුරවන ප්‍රශ්න 20යි රචනා ප්‍රශ්න 2යි ලොකු ප්‍රමාණයක් අද සාකච්ඡා කරා. වැඩිපුරම බර තැබීම කරේ මම මෙන්න මේ කියන මේ හිස්තැන් පුරවන ප්‍රශ්න ටික සහ ඔයාලගේ මෙන්න මේ MCQ ප්‍රශ්න ටික තමයි මට වැදගත්ම වුණේ. හරි? මෙන්න මේ කියන MCQ ප්‍රශ්න ටිකයි. හරි? මෙන්න මේ හිස්තැන් පුරවන ප්‍රශ්න ටිකයි තමයි මට වැදගත්ම වුණේ ඔයාට කියලා දෙන්න ඕන කියලා. හරි? ඉතින් අද දවසේ මම හිතනවා මාර සාර්ථකයි. මලිත් එතකොට අපේ දම්සිත්ලා මට උත්තර දෙන්න කොහොමද අපි ඔන්ලයින් කියලා පේපර් මග හරින්නේ නැහැ. වෙන පන්තිවල මම දැකපු අඩුපාඩුව තමයි බිස්නස් ක්ලාසස් වල ඔන්ලයින් ක්ලාසස් වල පේපර් කරන්නේ නැහැ. මොකද පේපර් කරන්න ටිකක් අමාරු නිසා පාඩම නොහේ කරගෙන යනවා කරන්නම් වාලේ. නමුත් මගේ ක්ලාස් එක ඇතුලේ මේ වෙනකොටත් පේපර් එකක් ලියෙව්වා, එකක් සාකච්ඡා කරා. ලස්සනට ටියුට් දෙකේ පාඩම් ටික ලස්සනට ඉවර කරලා තිනවා. ලබන සතියේ ලස්සන වැඩක් අපි කරනවා. ලංකාවටම දෙවෙනි පාඩම අපි ආරම්භ කරනවා 2027 උසස් පෙළ. ඉතින් ළමයි ටික ටික එන්න මගේ ළමයි වැඩි වෙගෙන යනවා පොඩ. ඉතින් සතුටුයි. ඉතින් ගේම ගහමු කොහොම හරි වැඩ ටික කරා මම හිතන නෝට් එක දාගත්තා. අද ආපු නැති ළමයින්ට රෙකෝඩින් එකත් මම දෙනවා. හරි? ඉතින් හැමදාම මාත් එක්ක ওই විදියට එකතු වෙලා වැඩේ කරගමු. වැඩේ කොට දාගමු. හරිද? දම්සිතුත් මොකක් හරි මට මෙසේජ් එකක් දාලා තිනවා අපි බලමු. හොඳයි අද කියලා තිනවා. එහෙම තමයි වෙන්න ඕනේ. පේපර් සාකච්ඡා කරන එක කරන්න, ලියවන එක කරන්න ඔන්ලයින් කියලා වේදයක් නැහැනේ. හරි? දැන් දම්සිත් කලින් දවසේ හිටියේ නෑ. අපි මලිත් හිටියා, දේශාන්ලා හිටියා. අපි ලියුවා. මේ ඔන්ලයින් ලයිව් පේපර් එකක් ලියුවා. සාකච්ඡාත් කරා වැඩ ටික කරගෙන යමු ওই විදියට අපිත් එක්ක එකතු වෙලා විශ්වාසයෙන් ඉන්න මාත් එක්ක විභාගෙට යනකම්ම ළමයි ඉන්නේ දෙන්නද තුන් දෙනාද හතරද පහද ළමයි 100යිද 1000යිද වැඩක් නැහැ මගේ වැඩේ මම හරියට කරනවා රිසල්ට් එකක් අපි දාමු මාත් එක්ක ඉන්න එහෙනම් මාත් එක්ක ওই විදියට හිටියට බොහොම ස්තුතියි නේද අදට අපි ওই පන්ති නතර කරමු ඉතින් අපිට තා ප්‍රශ්න දෙකක් ඔයාලගේ තියෙනවා ඒ දෙක ඔයාලා ගෙදරදී එක ලියන්න හරි මොකද රචනා ප්‍රශ්නනේ ටියුට් එකේ තියෙන ටික මේ විදියට වැඩ ලියන්න පුළුවන් ඉස්සරහට යන්න තව ටිකක් හිතලා ලියන ප්‍රශ්න මම වැඩි කරලා දෙන්නම් ටිකක් අමාරු ප්‍රශ්න ටිකක් ඉස්සරහට දෙන්නම් වැඩේ කරගෙන යමු එහෙනම් අද දවසේ ඔයාලගෙන් සමුගන්නයි මේ සූදානම පරිස්සමෙන් ඉන්න මේ තමයි ඔයාලගේ ව්‍යාපාර පදනම පළවෙනි පාඩමේ ප්‍රශ්න පත්‍ර සාකච්ඡාව එහෙනම් ඊළඟ දවසේ හමු වෙමු පරිස්සමෙන් ඉන්න හැමෝම ජය වේවා අද මරු කියලා දාලා තිනවා අද මරු සුපිරිය එකයි මේකයි දාලා තිනවා බොහොම ස්තුතියි කමෙන්ට් එකට ස්තුතියි අනිත් අය ඉතින් කමෙන්ට්ස් දාන්නේ නැහැ ඔහේ ඉන්නව කමක් නැහැ ඒක තමන්ගේ කැමැත්තනේ තමන්ගේ අදහස අපිට බලෙන් ගන්න බෑ ඉතින් කමෙන්ට්ස් දාපු අදහස් ඉදිරිපත් කරපු අයටත් බොහොම ස්තුතියි අපි හමු යමු අයබෝන් ජය වේවා මොනවා හරි තියෙනවා නම් chat එකට දාගෙන යන්න එච්චරයි වෙන්න ඕනේ සුබ දවසක් සුබ රාත්‍රියක් අයබෝන්